නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු. ආනන්ද මහා තෙරුන්ට නමස්කාර කරමු. යෝ චිත්ත කති ධම්මදරෝ සතිමතෝ ගති දිඨිමතෝ සුගතස්ස කෝ සාරක්කකෝ පූජනීයෝ බහුසුතෝ තං විතරාගං සුසමාහිතින්ද්‍රියං වන්දාමි පරිනිම්බුතානන්දත්තේරං අපසුගන් සම්බුදුරජුන්ගේ මහාදම් කඳ රැකගෙන සොඳුරු බණ පද පවසන විස්මිත මතක බල ඇති මනා සිහි ඇති මනා නුවණැති සුපූජිත බහුශ්‍රුත වූ ඒවිතරාගී සමාහිත ඉඳුරං ඇති අම්මා නිවනට වැඩිය අපගේ උතුම් අරහන් අනද මුනි දුට වන්දිමි මම සාදරයෙන්. සාදු සාදු. උතුම් ආනන්ද මහා සෑරජුන් වඳින ගාථාව කලින් කියලා තියෙනවද? අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ශ්‍රී ආනන්ද මහා සෑය වඳින ගාථාව රචනා කළා. හොඳට හඬ නගලා කියන්න අද වාගේ දවසක තමයි මීට අවුරුද්දකට කලින් ආනන්ද මහා සෑයට මුල් ගල් තබපු දවස. ඉතින් අදට වසරයි ආනන්ද මහා සෑරජුන් වන්දනා කරමු. හඬ නගලා කියන්න කීවට පසුව
උපට්ඨහින්වා භගවන්තං වස්සානි පංච වීසති විරෝචයි බ්‍රහ්මචරියං ආකාසේ භානුමායතා තේරස්ස ධාතු නිදහිතං සදේව ලෝක පූජිතං ආනන්ද චේතිය වරං අහං වන්දාමි සබ්බදා භගවන් මුනි දුහට පස්විසි වසක් උවටැන් කොට අහසේ හිරු මණ්ඩල ලෙස බැබල වූ සසුන් බඹසර සදේවක ලෝ සුපූජිත තෙරුන්ගේ දානිදං කොට උතුම් ආනන්ද සෑයට මම වඳිමි හැම කල්හිම සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද බිනර මහේ පුම්පෝය දවසනේ. අද මේ පුම්පෝය දවසේ වැඩසටහන ගල්නෑව ශ්‍රී ආනන්ද චේතිය මහා විහාරයේ පැවැත්වෙන්නේ. ඉතින් මේ ධර්ම දේශනාව ශ්‍රද්ධා රූපවාහිනිය පටිගත කරලා ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්විරු ගුවන් විදුලියෙත් විකාශනය කරන්න දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ බිස්බන් වල පදිංචි පින්වත් හරස ලියනගේ මහත්මයා නිමාලී රත්නායක මහත්මිය විසින් දම්සිල ලියනගේ පුතාට නිදුක් නිරෝගී සුවපත් භාවයත් සියලු ශාසනික ආරක්ෂාව පිණිසත් මේ පින් හේතු වාසනා වේවා කියලා ඒ මෙසිත පෙරදැරිව මේ ධර්ම දේශනාව අද අපි ආරම්භ කරනවා. අද ධර්ම දේශනාව හරිම ලස්සන ධර්ම දේශනාවක්. ඒ දේශනාව පොතෙන් කියවන වාරයක් පාසා මූණ සතුටින් පිනා මට තනියෙන් hina යනවා. තනියෙන් hina වෙවි බුදු නුවණට පුදුම වෙවි කියවපු දේශනාවක්. අද ඔයාලට මේ බණ ටික අහන්න ලැබෙනවා. ඔයාලටත් ඒව තේරුණොත් මූණු පිපිලා ඒවි, බුදුරජාණන් වහන්සේට ගොඩාක් පහදීවි,
ජීවිතේ තේරුම් ගනීවි. අද බිනර පෝය දවසේ විශේෂත්වයක් තිබෙනවා. අහම්බෙන් මමත් මේ පෝය දවසේ ගල්නෑවේ අසපුට වැඩි. ඒ කියන්නේ මේ දේශනාව අහම්බෙන් බාරගත්තේ. නමුත් අද උදේ තමයි දන්නේ ශ්‍රී ආනන්ද මහසෑයට මුල්ගල් තැබුවේ මේ වගේ පුණ්‍යවන්ත දවසක කියලා. වසරක් පුරාවට ලංකාව පුරා ලෝකේ පුරා නොයෙක් පින්වතුන් ශ්‍රී ආනන්ද මහසෑ රජුන් ඉදිකිරීමෙන් පින් රැස් කර ගන්නවා. එහි කටයුතු බොහෝමයක් සිදුවෙමින් පවතිනවා. ඔබට ඉදිරියට ආනන්ද මහසෑය වෙනුවෙන් ගොඩාක් දේවල් කරන්න තියෙනවා. ලෝ පුරා සිටින සියලු දෙනා ශ්‍රී සුගත දහම් පද මතකේ රඳවාගෙන ධර්ම භාණ්ඩාරිකාරික වූ අපගේ ආදි ගුරු දේවෝත්තමයන් වහන්සේ නමක් වන බුදුරජාණන් වහන්සේගේ සෙවණැල්ල බඳු වූ මේ ලක්දෙරණේ ඉදිවන උතුම් ඒ ශ්‍රී නාමයෙන් ඉදිවන මහා සෑයට ශ්‍රී ආනන්ද මහා සෑයට ඔබ සියලු දෙනාම කොටස්කරුවන් බවට පත්වෙන්න. ඒ බොහෝ කාලයක් ඔබට හිතසුව පිණිස පවතිනවා. ඉතින් පින්වතුනි, අද වගේ දවසක තමයි භික්ෂුණී සංඝයාගේ ආරම්භය සිද්ධ වුණේ. භික්ෂුණී සංඝයාගේ ආරම්භයේ පිණිස මුල්ුණේ කවුරුන්ද? ඒ සඳහා අනුග්‍රහය දැක්වේ කවුද? ශ්‍රී ආනන්ද මහ තෙරුන් වහන්සේ. ආනන්ද තෙරුන් වහන්සේ නොහිටින්ද භික්ෂුණී සංඝ පිරිසක් ඇති වෙන්නේ නැහැ. මහා ප්‍රජාපතිය කපිලවස්තුවේදී 3 වරක් ආයාචනා කොටත් බුදුරජාණන් වහන්සේ පිළිගත්තේ නැහැ. ගෝතමිය ඔබට ඒක රුචි නොවේවා කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ කපිලවස්තුවේ යම් තෑවක් වැඩ වාසය කොට විශාලා මහනුවරට වැඩියා. ප්‍රජාපතිය 500ක් ශාක්‍ය කුල කතුන් මේ බුද්ධ ශාසනයේ ඉස්සෙල්ලාම පැවිදුණේ රාජ කුමාරිකාවෝ. කුල කතුන් කෙස් බාලා කසාවත් දරාගෙන පාගමනින් තමයි මාලිගාවෙන් එළියට වැඩියේ. දෝලා කරත් අරගෙන සේවක සේවිකාවෝ පිටිපසින් ලුහු බඳිද්දී ඈලා ඒවා ප්‍රතික්ෂේප කළා. පාවහන් නැතුව එළියට නොබැහැපු ඒ රාජ කුමාරිකාවෝ අතිශයින් සුකුමාලයි. රාජ කුමාරයෝ නම් ශිල්ප ඉගෙන ගැනීමෙහිලා දුෂ්කර දේවල් කරනවා. කුමාරිකාවෝ එසේ නැහැ. ඔවුන්ගේ පයට වැලිකෙට ගල්කෙට පෑගිලා නැහැ. ඈලා සුවඳ කරඬු වගේ හැම වෙලාවෙම සුවඳ තවරාගෙන සුවඳ පැන් වලින් නාගෙන අඳුන් සඳුන් ගාමින් වාසය කරපු කුමාරිකාවෝ කෙස් කපලා කසාවත් දරාගෙන සියලු උපස්ථාන ප්‍රතික්ෂේප කරලා යොදුන් ගණනක් කිලෝමීටර් 100 ගණනක් පාගමනින් එනකොට මිනිස්සු හඬා වැළපුණා කියනවා. ආර්යාවනි, ඔබ වහන්සේලාට වෙහෙසයි නේද? ඔය ගමන පීඩාකාරී නේද? පා පැලිලා පා ඉදිමිලා. ඔයාලා හිතන්න, කතරගම යාපනයේ ඉඳලා කතරගමට පාගමනින් එන ද්‍රවිඩ බැතිමතුන් පාගමනින් එද්දී මඟ කී ගමනක් නතර වෙලා දාඩිය පෙරාගෙන කකුල් ඉදමිලා යන වෙහෙස කර ගමනක්. යාපනයේ ඉඳලා කතරගමට යනවට වඩා 10 ගුණයකටත් වඩා මාර්ගයේ තවත් දීර්ඝයි කපිලවස්තුවේ ඉඳලා විශාලා මහනුවරට.
එච්චර ගමනක් අර කුලකතුම් 500 පාගමනින් ඇවිල්ලා විශාලා මහනුවර කූටාගාර ශාලාවේ දොරටුව ළඟ වැටිලා හිටියා කලන්තේ දාලා. ආනන්ද මුනිදුන් දුටු ආනන්ද මහ තෙරුන් වහන්සේ ප්‍රජාපතිය ඇතුළු කුලකතුන් වෙහෙස කර ගමනක පැමිණිලා මෑණියනි මේ කිම ආර්ය වූ ආනන්දයන් වහන්සේ තථාගතයන් වහන්සේ අපිට පැවිද්ද දෙන්නේ නෑනේව. පැවිද්ද කෙරෙහි ආශාවෙන් පැමිණේ. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මව් ගුණ දැනෙන්න ගත්තා. ආනන්ද ස්වාමීන් වහන්සේගේ හදවතේ තියෙන ගොඩාක් කරුණාව, ගොඩාක් දයාව, පුදුම ගෞරවයක් තිබ්බ ප්‍රජාපති උත්තමාවිය ගැන. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා කියා හිටිනවා ස්වාමීනි 500ක් කුලකතුන් සමග කසාවත් දරාගෙන කිස් ඉවත් කරගෙන මහා ප්‍රජාපතිය ඔබ වහන්සේගේ සුළු මව් පැවිද්ද අපේක්ෂාවෙන් පැමිණ සිටිනවා. පින්වත් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කාන්තාවන්ට පැවිද්ද ලබා දෙනසේක්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද කාන්තාවන්ගේ පැවිද්ද ඔබට රුචි නොවේවා. දෙවෙනි වතාවෙත් කියා හිටිනවා ආනන්ද කාන්තාවන්ගේ පැවිද්ද ඔබට රුචි නොවේවා. තුන්වෙනි වතාවෙත් කියා හිටිනවා ආනන්ද කාන්තාවන්ගේ පැවිද්ද ඔබට රුචි නොවේවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කාන්තාවකට පැවිදි වෙලා සෝවාන් වෙන්න බැරිද? පුළුවන් ආනන්ද. කාන්තාවකට පැවිදි වෙලා සකදාගාමී වෙන්න බැරිද? පුළුවන් ආනන්ද. කාන්තාවකට පැවිදි වෙලා අනාගාමී වෙන්න බැයිද? පුළුවන් ආනන්ද. කාන්තාවකට පැවිදි වෙලා අරහත්ත්වයට පත් වෙන්න බැරිද? පුළුවන් ආනන්ද. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ප්‍රජාපතිය අපේ තථාගතයන් වහන්සේගේ කිරිමව්. භාග්‍යතුන් වහන්සේගේ මව් මහා මායා දේවිය භාග්‍යතුන් වහන්සේ ඉපදිලා දවස් 7න් කලුරිය කළා. ප්‍රජාපතිය තමන්ගේ දෙතනේ කිරිවලින් තථාගතයන් වහන්සේ පෝෂණය කළේ සිදුහත් බෝධිසත්වයෝ. ඔබ වහන්සේ නෑවෙව්වා. ඔබ වහන්සේ නිදි කෙරෙව්වා. ඔබ වහන්සේ ආරක්ෂා කළා, රැකගත්තා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේත් ප්‍රජාපතියට දහමෙන් අනුග්‍රහ කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ මව්තුමියට පැවිද්ද ලබා දෙනසේක්වා කියලා මව් ගුණ කියන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ මව් ගුණ කියන කතාව පසුව නිහඬ වුණා. අම්මා කෙනෙක්ගේ ගුණ. එහෙනම් පින්වත් ආනන්ද ප්‍රජාපති අෂ්ටගරු ධර්ම පිළිගන්නවා නම් එය ඈට පැවිද්දයි උපසම්පදාවයි දෙකම ඒ මොහොතේම ලැබෙනවා කියලා ගරු ධර්ම 8ක් බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට කාන්තාවන්ට පැවිද්ද බුදුරජාණන් වහන්සේ ඍජුව ලබා දුන්නේ නැහැ. ඒක දූත පැවිද්දක් වගේ එකක්. ආනන්ද ස්වාමීන් වහන්සේට තමයි පැවිද්ද දුන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි ඒක අරගෙන යන්නේ. ඒත් විශාලා මහනුවර දොරකඩදී තමයි කාන්තාවන් පැවිද්ද ලැබුණේ. ආරාමයේ ඇතුළේ ඉඳවත් නෙවෙයි. ඊට පස්සේ ප්‍රජාපතියට ගිහිල්ලා කියනවා පින්වත් මෑණියනි තථාගතයන් වහන්සේ වදාලා අෂ්ටගරු ධර්ම පිළිගන්නවා නම් කියන්නේ මුළු ජීවිත කාලය පුරාම ඒ ධර්ම 8ට ගරු කරමින් වාසය කරන්න ඕන, ඉක්මවා යන්න හොඳ නැහැ. ඒකේ තියෙනවා එක අවසාන කාරණාවක් කිසිම හේතුවක් මත භික්ෂුණීන් වහන්සේ නමකට හාමුදුරන් වහන්සේ නමකට චෝදනා කරන්න බෑ. ස්වාමීන් වහන්සේලාට පුළුවන් භික්ෂුණීන්ට චෝදනා කරන්න, අවවාද කරන්න, අනුශාසනා කරන්න. භික්ෂුණියකට බෑ කවදාවත්. ඒ වුණාට අද එවැනි වූ ප්‍රතිපදාව රකින්නවද කියන එක ප්‍රශ්නයක්. ඒ කියන්නේ භික්ෂුණියක් කවදාවත්
කසාවක් දරාගත්ත කාන්තාවක් හාමුදුරන් වහන්සේ නමකට කරුණු සහිත වූ රහිත වූ චෝදනා කිරීම සුදුසු නැහැ. ඒක ඈලට වාරණය කළා තියෙනවා. ඉතින් ඒ වගේ කරුණු 8ක් තියෙනවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ අෂ්ටගරු ධර්ම ඔබට දුන්නොත් ප්‍රජාපතිය ඔබට පැවිද්දයි උපසම්පදාව ඒ සමග සිද්ධ වෙනවා. ස්වාමීනි ලස්සනට ඉන්න කැමති තරුණ දුවෙකුට පුතෙකුට ලස්සන මල් කලඹක් ලැබෙනකොට හිසේ දරා ගන්නවා වගේ මං ඒ පිළිගන්නවා කියලා අෂ්ටගර්ම ධර්ම අසා පිළිගත්තා. ඒ ශනෙහිම ඈ පැවිදි වුණා, ඈ උපසම්පදා වුණා. ඒ ශනෙහිම ඈ පැවිදි වුණා, උපසම්පදා වුණා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මෙහි ආරාමේ නැවතුණ ඇලා ඊට පස්සේ ප්‍රජාපතියගෙන් තමයි පැවිද්ද ගත්තේ අනිත් 500. ප්‍රජාපතියට විතරයි පැවිද්ද හම්බ වුණේ. එතුමියගෙන් තමයි අනිත් අය පැවිදි උපසම්පදා වුණේ. පැවිදි වුණේ. දැන් ප්‍රජාපතිය පැවිදි උපසම්පදා වුණා. ප්‍රජාපතියගෙන් අනිත් අය පැවිදි වුණා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ වෙහෙරට ආපහු වැඩියට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද දැන් මේ සියලුම විස්තරේ සම්බුදු සුවඳේ පහසලත් අනද මහතෙරණෝ මේ පොත කියවලා නැත්තම් ඔයාලගේ ඇස් පින් මදි කියලා හිතෙනවා. හැම ගෙදරකම තියෙන්න ඕන. ඉතින් මේ පොත් වහන්සේගේ සියලු විස්තර තියෙනවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කියා හිටිනවා පින්වත් ආනන්ද කාන්තාව විතරක් ගෙදර ඉන්න ගෙදරකට හොරු කඩාපනින්නේ. ඒ වගේ එතකොට අනතුරු වෙනවනේ. ආනන්ද අවුරුදු 1000කට මේ මාර්ගඵල ලාභීන් සහිත බුද්ධ ශාසනයේ පවතින එක අඩක් අඩු වුණා කාන්තාවන්ට පැවිද්ද දුන්නාට පස්සේ කිව්වා. අවුරුදු 1000ක් තියෙන තිබ්බ බුද්ධ ශාසනය අවුරුදු 500ට අඩු වුණා. නුවණැති කෙනෙක් කලින්ම වතුර ඉහිරිලා යන්න කලින් කුඹුරකට වැට බඳිනවා වගේ, නියර බඳිනවා වගේ මං අෂ්ටගරු ධර්ම මුලින්ම පැනෙව්වා මේ කාන්තාවන්ට, භික්ෂුණීන්ට. එහි මූලාරම්භය මුලින්ම පටන් ගත්තා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ගොඩාක් එකට කනගාටු වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ ගොඩාක් දුර හිතුවේ නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේ මව් ගුණේ තමයි මුලට ගත්තේ. ප්‍රජාපතිය කෙරෙහි තියෙන සෙනෙහස තමයි මුලට ගත්තේ. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ නිසාම වුණා නෙවෙයි ඒක. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා මුල්ම පළවෙනි ධර්මයේ දේශනා කරන්නත් කලින් මාරය ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට කියා හිටිනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් ඔබ වහන්සේ බුදු වුණානේ දැන් ඇති. දැන් ඔබ වහන්සේ පිරිනිවන් පාන්න. ආව බණ කිය හැම යන්න එපා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාරය මාගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ධර්මදර විනේදර සුපේසල ශික්ෂාකාමී වික්ත විසරද පරවාද මතනය කරන වික්ත පිරිසක් වෙනතුරු තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්නේ නැහැ කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්මයේ දේශනා කරන්න කලින්ම දන්නවද නැද්ද භික්ෂුණීන් ඇති වෙනවා කියලා? දන්නවා. නමුත් භාග්‍යවතුන් වහන්සේක වාරණය කළේ මේ වගේ. මම ඔයාලට තේරෙන උපමාවක් කිව්වොත් ඔයාලගේ ළඟ ඉන්න ඔය දුව ඔය පුතා කවදා හරි කසාදයක් කරගන්නවා කියලා ඔයාලා දන්නවද නැද්ද? නමුත් මම ඉස්කෝලේ යන කාලේ කසාදයකට මේ පටලැවුනොත් ඔයාලා ඒකට ඉඩ දෙනවද? හා කියනවද එපා එපා කියනවද? සුදුසු කාලේ එනතුරු ඒ නිසා සුදුසු කාලේ එනතුරු බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කර කර හිටියේ. නමුත් මේ මූල ආරම්භයට ආනන්ද ස්වාමීන් වහන්සේට කරගහන්න සිද්ධ වුණා. නමුත් චෝදනාව සියල්ල ආනන්ද ස්වාමීන් වහන්සේට තමයි එල්ල වුණේ. සංඝයා අතර මේ කසුකුසුව අවුරුදු 45ක් තිබ්බා.
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන කල්ම ආනන්දයන් වහන්සේ නොකළ යුතු දෙයක් කළා කියන අදහස රහතන් වහන්සේලාගේ තිබ්බා. ඒ නිසා පළවෙනි ධර්ම සංගායනාව ඉවර වෙච්ච ගමන්ම 500ක් රහතන් වහන්සේලා ආනන්ද ස්වාමීන් වහන්සේට කියා හිටියා ආනන්දගෙන් බුද්ධ ශාසනයට වරදක් වුණා දැන් සමාව ගන්න ඕන. මොකද්ද ස්වාමීනි? කාන්තාවන්ට පැවිද්ද ලබා දීම. ඒ නිසා අවුරුදු 1000ක් තියෙන්න ඕන ශාසනය 500ට අඩු වුණා. ස්වාමීනි ගරුතර මහා සංඝයා වහන්සේ මම් ප්‍රජාපති උත්තමාවිය අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ මව් කියන තැන මව් ගුණේ පෙරටු කරගෙන කාන්තාවන්ට පැවිද්ද ඉල්ලුවේ. නමුත් මහා සංඝයා මට එය චෝදනාවක් විදිහට වරදක් විදිහට නොකළ යුතු දෙයක් විදිහට කියනවා නම් මම මේ මහා ගරුතර සංඝයාගෙන් සමාව ගන්නවා කියලා ආනන්ද මහරහතන් වහන්සේ සමාව ගත්තා. දැන් ප්‍රජාපති අනිත් අයට පැවිද්ද දුන්නානේ. ඊට පස්සේ මේ පැවිද්දෙන් ඒ පැවිදි භික්ෂුණීන් වහන්සේලාට උපසම්පදා කරන ක්‍රමය වෙනයි. ඒ කියන්නේ ඒ භික්ෂුණීන් වහන්සේලා ඒ පැවිදි වෙච්ච අය මේනින් වහන්සේලාගෙන් උපසම්පදාව ගන්න ඕන. උපසම්පදාව අරගෙන ආයේ ස්වාමීන් වහන්සේලා ළඟ ගිහිල්ලත් උපසම්පදාව ගන්න ඕන. අවස්ථා දෙක උපසම්පදා වෙන්න ඕනේ. එතකොට තමයි භික්ෂුණියා උපසම්පදා වෙන්නේ. ඉතින් පින්වතුනි පස්සේ කාලේ භික්ෂුණීන් කිව්වා අපි දැන් තැන් දෙකක උපසම්පදා වුණා. මේ ප්‍රජාපති එහෙම උපසම්පදා වුණේ නෑනේ. ප්‍රජාපතියට උපසම්පදාවක් නෑ කියලා කිව්වා. අන්න රතු ලයිට් පත් වෙනවද නැද්ද? තමන්ට පැවිද්ද ලැබුණේ කවුරු නිසාද? ප්‍රජාපතිය කියන්නේ. කාලයක් ගිහිල්ලා පස්සේ මහාන වෙච්ච අය කිව්වා අපි නම් අපේ භික්ෂුණීන් වහන්සේලාගෙනුයි ස්වාමීන් වහන්සේලාගෙනුයි උපසම්පදාව ගත්තා. ඒත් ප්‍රජාපති එහෙම උපසම්පදා වුණේ නැහැ. ඔබ වහන්සේ උපසම්පදා වෙලා නැහැ කිව්වා. මේ නඩුව බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේ වදාළා ඇයි පින්වත් ආනන්ද ප්‍රජාපතියට අෂ්ටගරු ධර්ම පිළිගැනීමම තමයි ඇගේ උපසම්පදාව සහ පැවිද්ද. ඒ නිසා ප්‍රජාපතියට ආය උපසම්පදා වෙනවා කියලා එකක් නැහැ. අර කාන්තාවන්ගේ ගති කසාවත පොරවගත්තත් මතු වුණා. නමුත් උතුම් ශාස්ත්‍රුන් වහන්සේ වැඩ හිටපු නිසා, කල්යාණ මිත්‍ර ඇසුර නිරන්තරයෙන් ලැබුණ නිසා, පූරිත පින්බලේ නිසා ඈලාත් අරහත්වයටපත් වුණා. ඈලාත් මඟපල් ලැබුවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේට ගොඩාක් කරදර සිද්ධ වුණා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ අනුන්ට උදව් කරන්න ගිහිලා ගොඩාක් කරදරවල පටලැවිච්ච කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ළඟම වැඩ ඉඳලා සෙවණැල්ල වගේ ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ සෙවණැල්ල ආනන්දයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගෙන් තොරව ආනන්දයන් වහන්සේ ගැන කතා කරන්න බෑ. ආනන්දයන් වහන්සේගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේත් එක්කම බද්ධ වෙලා තියෙනවා හෙවණැල්ල වගේ. ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු අග්‍ර උපස්ථායකයන් වහන්සේ. උන්වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය අතින් අරගෙන ගියේ. බුදුරජාණන් වහන්සේට පොරවන සිවුර දෑතින් ලබා දුන්නේ. පෙම් පහසු වෙලා ගොඩට වැඩියට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය සම්භාහනය කළේ අත් දෙකෙන්. සිරිපා පිරිමැද්දේ අත් දෙකෙන්. පෙන් පූජා කළේ අත් දෙකෙන්. මුළු ශරීරයේම ධාතුන් වහන්සේලාගේ ස්පර්ශ වෙවි තියෙන්නේ. ඉතින් ආනන්දයන් වහන්සේගේ මුළු ශරීරයම පාරිශුද්ධයි, පවිත්‍රයි. හදවතේ තියෙන ධර්මය ඇතුළත් පවිත්‍රයි. පස්විසි වසක් පුරා උවටෙන් කෙලෙමි මොනිදුට මෙස්සිතින් යුතු කයින් හොඳින් වත් පිරුවෙමි මාගේ භගවතුන් පසුපස සේයාවක්ව සිටියෙමි. 25 වසරක් මෙස්සිතින් මෛත්‍රී කාය කර්මයෙන්, මෛත්‍රී වචී කර්මයෙන්, මෛත්‍රී මනෝ කර්මයෙන් උපස්ථාන කළා. ඒ කවම දවසකවත් හිතට රාග සිතුවිල්ලක් ඇති වෙලා නැහැ. කවුරු ගැනවත් ද්වේෂ සිතුවිල්ලක් ඇති වෙලා නැහැ.
හිංසා සිතවිල්ලක් ඇති වෙලා නැහැ. උන්වහන්සේගේ හිත පාරිශුද්ධයි. මේ බුද්ධ ශාසනයේ අභ්‍යන්තර වශයෙන්ුත් බාහිර වශයෙන්ුත් අතිශයින් පාරිශුද්ධ ශ්‍රාවකෙක් කියලා වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අපගේ ආනන්ද මුනිදුන්ට කිව හැකියි. ඉතින් උන්වහන්සේ අනිත් අයට උදව් කරන්න ගිහලා ගොඩාක් කරදරවල පටලැවුණා. මේ පේන්නේ කාන්තාවන්ට පැවිද්ද ලබා දෙන්න ගිහිල්ලා එහින් අහක යන චෝදනාවක් ලැබුණා. කාන්තාවන්ට බණ කියන්න ආනන්ද ස්වාමීන් වහන්සේ මෙහිණි ආරාමයට වඩිනවා. දවසක් මහා කස්සප මහරහතන් වහන්සේ ගෙන්නගෙන ගියා. අනේ හොඳට බණ ටිකක් කියවන්න ඕන මේ කාන්තාවන්ට කියලා. එතකොට එතන හිටපු සමහර මේනීන් වහන්සේලා ආනන්ද ස්වාමීන් වහන්සේ බණ කියනවටයි කැමති. ඉතින් මහා කස්සප මහරහතන් වහන්සේ බණ කියද්දී තුල්ල නන්දා කියලා භික්ෂුණියක් කියන්න ගත්තා. ඉදිකටු හදන කෙනා ඉදින් ඉදිකටු විකුණන කෙනා බණ කියනවා මෙතන කියලා. මහා කස්සප මහරහතන් වහන්සේට ඇහුණා. මහා කස්සප මහරහතන් වහන්සේ කියන්නේ ලේසින් ලං විය හැකි මහරහතන් වහන්සේ නමක් නෙවෙයි. මහා අනුභව සම්පන්න කෙනෙක්. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිතයට සමාන කළා. පින්වත් මහණෙනි මේ මහා කස්සප මං වගේ කියලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ආය අහක යන ප්‍රශ්නයකට පටලැවුණා. මහා කස්සප මහ රහතන් වහන්සේ අහනවා ආනන්ද දැන් ඔයා ඉදිකටු හදනවා මං විකුණනවද? මම ඉදිකටු හදනවා ඔයා විකුණනවද කියලා ඇහුවා. අනේ ස්වාමීනි මේ ගෑනුන්ට මොලයක් නෑනේ කිව්වා. එහෙනම් ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ භික්ෂුණීන්ටයි කාන්තාවන්ටයි ඔක්කොටම අනුග්‍රහ කළා තියෙන්නේ ඈලාගේ හැටි දැනගෙනද දන්නේ නැතුවද? දැනගෙනමයි. අනුන්ට උදව් කරන එක දැන් අපිට මාට්ටු වෙනවනේ. ගිනි පෙල්ලෙන් බැට කාපු මිනිස්සයා මොකටද බය? ටෝච් එකට කනා මෙදිරිලියටත් බයයි. අපිට එහෙමනේ. දැන් ඔන්න මොන හරි ව්‍යංජනයක් හදලා කියනවා මේක දියරහයි කියනවා. දියරහයි හදන්නේ ආයම. කියලා අපි ඒකට ප්‍රතිචාරයක් දක්වනවා මට්ටු කරන්න ඕන කියලා. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ එහෙම නැහැ. අනුන්ගෙන් බැට කකා අනුන්ටම පහසුව සැලසුවා. පුදුම කරුණාවක්. ඉතින් මට මේ රහතන් වහන්සේගේ ජීවිත කතා කියාගෙන යනකොට අතීතේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ජීවිත කතා දැන් මේ පොත් වහන්සේගේ ඒ ජාතක කතාවල තියෙන ඒ කතා ටික ඔක්කොගෙම නම් ටික තියෙනවා. ඉතින් පුළුවන් කාලෙක බලන්න මේවා. ඒ කතා ටික කියවගෙන යනකොට ආනන්ද ස්වාමීන් වහන්සේට සංසාරේ කරදර ඉවසා ගන්නම බැරි තැන සියදිවි නසා ගන්න හිතුණ සියදිවි නසා ගන්න ගිහිල්ලා ඒන් මැරුන්නේ. එහෙම සිද්ධියක් සහ මේ පුදුම සහගත සිද්ධියක් තියෙන අතීත කතාවක් හම්බ වුණා. නුවණ වැඩෙන බෝසත් කතා කියන පොත් වහන්සේගේ 26 වෙනි පොත් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥා පාරමිතාවට බුදුරජාණන් වහන්සේගේ මොන පාරමිතාවද මේ දේශනාවෙන් දේශනා කරන්නේ? ප්‍රඥා පාරමිතාව. අපිට නැත්තේ මොකද්ද? ප්‍රඥාවමයි නැත්තේ. නුවණට ආශා කරන්න. බුදුරජාණන් වහන්සේගේ අසමාන ප්‍රඥා මහිමය බුදුරජාණන් වහන්සේට තියෙනවා. පුතු පඤ්ඤා, මහා පඤ්ඤා, විපුල පඤ්ඤා, ගම්බීර පඤ්ඤා, අසාමාන්ත පඤ්ඤා, භූරි පඤ්ඤා, පඤ්ඤා බාහුල්‍ය, බිස පඤ්ඤා, ලහු පඤ්ඤා, හාසු පඤ්ඤා, ජවන පඤ්ඤා, තික්ක පඤ්ඤා, නිබ්බේධික ප්‍රඥා. ඔය සෑම ප්‍රඥාවක්ම ලෞතර බුදුරජාණන් වහන්සේට අසංකේය අප්‍රමේය විදිහට මහා ප්‍රඥාව බුදුරජුන් තුල පිහිටලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ තුල දසබල ඥාන, විසරද ඥාන, නවරහදී සම්බුදු ගුණයෙන් උපදමු මහා ප්‍රඥාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේට සර්වඥතා ඥානය තියෙනවා.
අනාවරණ ඥානය තියෙනවා. කාටවත් අවබෝධ කරගන්න බැරි පංච උපාදානස්කන්ධය අවබෝධ කළ ප්‍රඥාව තියෙනවා. කාටවත් අවබෝධ කරගන්න බැරි වුණ පටිච්ච සමුප්පාදය අවබෝධ කරපු ප්‍රඥාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ නැමැති ප්‍රඥා ප්‍රදීපෙන් තමයි ශ්‍රාවකයෝ තම තමන්ගේ නුවණේ පහන දල්වා ගත්තේ. බුදුරජාණන් වහන්සේ නොහිටින්ද කොයිතරම් තමන් ළඟ පහන් තිබ්බත් පත්තු කරගන්න පහනක් නැහැ. මේ ලෝකේ සියලුම රහතන් වහන්සේලා බිහි වුණේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව නිසා. මේ ලෝකේ සියලුම රහතන් වහන්සේලාගේ නුවණ එක පැත්තක තියලා බුදුරජාණන් වහන්සේගේ නුවණ එක පැත්තක තිබ්බොත් මහා මෙරක් ළඟ වැලි කැටයක් වාගේ සියලු දෙනාගේ ප්‍රඥාව. මේ මිනිසුන්ගේ රහතන් වහන්සේලාගේ ප්‍රඥාව පහන් එළිය වගේ නම් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව හිරු මණ්ඩල වගේ. හිරු මණ්ඩල වගේ. පැහැදිලිද මම මේ කියන එක? රහතන් වහන්සේලා කෙලෙස් ඉදිරියේ මේ ගස්ගල් වටේට හාරලක් ගලවලා දානවා වගේ නම් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවෙන් කෙලෙස් ඉඳේ කල්පාන්තේ එන මහා සුළඟ මේ ලෝකේ තියෙන සියලු ගස් උදුරලා දානවා හුළඟෙන්. එක හුළඟෙන් ඉදිරියලා යනවා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව ඒ වගේ. වෙරළේ ඇවිදගෙන යනකොට පාසටහන් පිහිටනවා. එතකොට තම තමන්ගේ පාසටහන් එක්කෙනා මෙහෙම අතගාලා මේ මකලා දානවා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව සාගරේ රළ පහර වගේ. එක රළ පහලින් කොච්චර පාසටහන් වෙරළේ තිබ්බත් මැකිලා යනවා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවට සමාන කරන්න බෑ ලෝකෙ කිසිම ප්‍රඥාවක්. ගරුතර මහා සංගරුවන දන් සභාවේ මාගේ ශාස්ත්‍රඥ වහන්සේගේ අසමාන ප්‍රඥාවට සාදු සාදු ආයුස්මතුනි බුදුරජාන් වහන්සේ මහා ප්‍රඥයි කියලා පඤ්ඤා කතාවට ප්‍රශංසා කරද්දී මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩම කළා දන් සභා මණ්ඩපයට. පින්වත් මහණෙනි, ලෞතුරා තථාගතයන් වහන්සේ ප්‍රඥා සම්පන්න වීම කවර කතාද? පෙරුම් පුරණ සංසාරේ හත් හැවිරිදි විහේ මම ප්‍රඥා පාරමිතාවෙන් පරිපූර්ණ වුණා. මම ප්‍රඥා පාරමිතාව පිරුවේ අවුරුදු 7 ඉඳලා පුරලා තිනවා කිව්වා. පින්වත් මහණෙනි, මේ පංච උපාදානස්කන්ධ පටිච්ච සමුප්පාද සහිත ගම්භීර ධර්මය අවබෝධ කරන නුවණ මම සංසාරේ වැඩුවේ එක්තරා ප්‍රතිපදාවකින්. මොකක්ද එක්තරා ප්‍රතිපදාව? පින්වත් මහණෙනි, අභියෝගයක් හමුවේ, ප්‍රශ්නයක් හමුවේ නිවැරදි තීරණ ගන්න හැකියාව පුරුදු කළා. ප්‍රශ්නයකට හරි උත්තරේ ගන්නවා. ප්‍රශ්නයක් හරියට තේරුම් ගන්නවා. මං කියන එක තේරෙනව නේද? අභියෝග වලට හොඳට මුහුණ දෙනවා. ඒතර ප්‍රශ්නයකට හරි උත්තරේ ගන්නකොට, ප්‍රශ්නේ හරියට තේරුම් ගන්නකොට, අභියෝග වලට මුහුණ දෙනකොට ඇතුලේ වැඩෙන්නේ මොන පාරමිතාවද? ප්‍රඥා පාරමිතාව. ඒ ප්‍රඥා පාරමිතාව ඇතුලේ වැඩෙනකොට අන්න ඒ ප්‍රඥාවෙන් තමයි පටිච්ච සමුපාදය අවබෝධ කරන්නේ. දැන් මම මේ බණ කතා නිතර මේවා දේශනා කරන්න හේතුව තමයි අපිට අද ධර්මයේ ලැබිලා තිබ්බට ධර්මයේ අවබෝධ කරන්න තරම් ඇතුලේ ප්‍රඥාව නැහැ. ඒ නිසා ප්‍රඥාව පුරුදු කරන වැඩපිළිවෙල මේ ඇත්තන්ට කියලා දෙනවා. ඔබත් මමත් මේ ප්‍රඥාව පුරුදු කරන වැඩපිළිවෙල කළ යුතුයි. මොකක්ද මේ වැඩපිළිවෙල? ප්‍රශ්න අභියෝග හමුවේ නිවැරදි තීරණ ගැනීම. අභියෝග කරදර වලට මුහුණ දීම. අපේ ජීවිතේට එන ප්‍රශ්න තේරුම් ගැනීම. මේවා අපි කළොත් අපි තුල ප්‍රඥාව වැඩෙනවා. ඔයාලගේ ගෙවල් වලම නැද්ද ප්‍රශ්නේ හරියට තේරුම් ගන්නෑ? නිකං කලබල වෙලා කෑ ගහනේවා තියනවද නැද්ද? විසඳෙන්නේ නැහැ. කෑ ගැහිල්ල විතරයි.
හත් පොලේ ගා ගන්න ප්‍රශ්න නැද්ද? තියෙනවා නම් තියෙනවා කියන්නේ නැත්තම් නැහැ කියන්නේ. හත් පොලේ ගා ගන්න ප්‍රශ්න තියෙනවා. ගේ ඇතුලේ මඩක්කුවෙන් වහගන්න ඕන ප්‍රශ්න ගමටම ප්‍රදර්ශනය කරන අවස්ථා තියෙනවද නැද්ද? මෝඩකම නිසා. තියෙනවා. මෝනේ බලෙන් දැලි ගා ගන්න අවස්ථා නැද්ද? තියෙනවා. ගෑවුන දැලි ටික හොරෙන් ගිහිල්ලා හොදා ගන්න නැතුව දැලි ගාගෙන මිනිස්සු අතරට යනවා. මෝඩකම නිසා. අපේ ජීවිතේ කරදර වැඩි වුණේ අපේ නුවණ නිසාද මෝඩකම නිසාද? මෝඩකම නිසා. ඒ නිසා ජීවිතේට මෝන දෙන්න, අභියෝග වලට මෝන දෙන්න, ප්‍රශ්න වලට මෝන දෙන්න පුහුණු වෙන්න. ඒ නිසායි අපි ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්විරු ගුවන් විදුලියෙන් වැඩසටහන් මාලාවක් අපි කරගෙන යනවා. මොකද්ද? උපාය කුසල. ප්‍රශ්න කරදර අභියෝග වලට මුහුණ දීමේදී අතීතයේ නුවණැත්තු මොනවද කළා තියෙන්නේ? නුවණට කැමැති, ධර්මය අවබෝධ කරනු කැමැති, ජීවිතේ බරක් කරගන්න නැතුව සැහැල්ලු කරගන්නු කැමැති අය ඊ උපාය කුසල කියන බණ මාලාව අහන්න ඕන. ප්‍රශ්න තියෙන අයට අහන්න දෙන්න. දරුවන්ට අහන්න දෙන්න. ඔයාලගේ දරුවන්ට මේ බණ ටික අහන්න දුන්නොත් එහෙම ආය අමුතුවෙන් උපදෙස් දෙන්න දෙයක් නැහැ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට. උන්ට ජීවිතේ හැදෙන්න ඔක්කොම ටික කියලා දෙනවා. මොකක්ද මේ බණ කතාවේ නම? උපාය කුසල. හැම කෙනෙක්ම ඇසිය යුතු එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මම මේ පාරමිතාව පිරපු විස්තරي කියලා දෙන්නම්. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කියා දෙනසේක්වා. මේ භික්ෂු සංඝයා දැන් අහන්න සූදානම්. මතකේ දරා ගන්න සූදානම්. පින්වත් මහණෙනි අතීතේ ජනසන්ද කියලා රජ කෙනෙක් හිටියා. බෝධිසත්වෝ ඒ රජතුමාගේ අගබිස්වගේ කුසේ පිළිසිඳ ගත්තා. බෝසතුන්ට අවුරුදු 7ක් වෙනකොට රාජකුමාරයා හරිම ලස්සනයි. මූණ කණ්ණාඩිය වගේ. එච්චර දිලිසෙනවා. ඒ නිසා කුමාරයාට නම තිබ්බා ආදාස මුඛ කියලා. කණ්ණාඩියක් වගේ මූණ තියෙන කෙනා. බෝසත් කුමරුගේ නම මොකද්ද? ආයසරයක් කියන්න. ආදාස මුඛ. කණ්ණාඩියක් වගේ මූණ තියෙන පින්වන්ත රාජකුමාරයා. මේ කුමරුට අවුරුදු 7ක් වෙනකොට ජනසන්ද රජුරෝ මැරුණා. පිය රජතුමා මැරුණා. පියා රජු රාජ සම්පත පියාගේ රාජ ආදාහණයෙන් පස්සේ ඇමතුරු කල්පනා කළා මේක ජනසන්ද කුමාරයාට තමයි ලබලා දෙන්න ඕන. කවුරුත් කුමන්ත්‍රණ කරන්නේ නැහැ. ඔහුව පළවා හරියට කුමන්ත්‍රණ නොකරන්නේ බෝධිසත්වයේ පින්බලයට. කාටවත් රජකම ගන්න හිතුන්නේ නැහැ. ඇමතිවරු එකතු වෙලා සාකච්ඡාවක් තිබ්බා. දැන් රජකම කුමාරයාටයි සුදුසු. හැබැයි කුමාරයාට වයස අවුරුදු 7යි. මෙයාට මේක තේරෙනවද දන්නේ නැහැ. රජකම් කරන්න තේරෙනවද දන්නේ නැහැ මේ කුමාරයාට. එක අමාත්‍යෙක් කිව්වා අපි පරීක්ෂණ ටිකක් කරමු කියලා කතිකා කරගෙන රාජකුමාරයාට රාජ වස්ත්‍රාභරණයෙන් සැරසිලා සිංහාසනයේ අසුන් ගන්න ආරාධනා කළා. අසුන් ගත්තා. වයස කීයද? 7යි. ඊට පස්සේ කකුල් දෙකෙන් කියන්නේ හිටගෙන ඇවිදින වඳුරෙක් හොයාගත්තා. ඒ වඳුර කකුල් 4ම බිම තියන්නේ නැහැ. හිටගෙන යන්නේ. එහෙම වඳුරොත් ඉන්නවා. ඉතින් කකුල් 4න් යන වඳුරෝ හිටගෙන යනවා කියන එක ගැන කවර කතාවද? කකුල් 2කින් යන්න ඕන මිනිස්සු 4න් යන අවස්ථා නැද්ද? ඉතින් ඒ වගේ අර කකුල් 4න් යන වඳුර කකුල් 2කින් හිටගෙන යන. මෙයා ඇමති කෙනෙක් විදිහට සැරසුවා. වස්ත්‍රාභරණ පළඳලා ජටාව බැඳලා ඇමති කෙනෙක් විදිහට සරසලා
ඇමති කෙනෙක් මේ වඳුරාව අරගෙන ආව කුමාරයා ඉස්සරහට. දේවයන් වහන්සේ ඔබතුමාගේ පියා ඉදින් මේ සියලු ගොඩනැගිලිවල ඉංජිනේරු වැඩ කළේ මෙතුමා. මේ ඇමතිතුමාට තෑගි බෝග ටිකක් එහෙම දෙමු අපි කියලා. කුමාරයා මෙයාගේ හිසේ පටන් දෙපතුල දක්වා බලලා කිව්වා ඈ ඇමතිවරුනි. ගේ දොර ගැන කියා දෙන්න පුළුවන් එකෙක්ද මේ? හදපු ඒවත් කඩලා දාන මෝඩ වඳුරෙක් නෙමේ. වඳුරෙක් කොහොමද අපේ තාත්තා මේ ඉදිකිරීම් වාස්තු විද්‍යාඥයෙක් කරන්නේ? ඇමතිවරුන්ට මොකක් හරි වැරදීමක්වත් වුණාද? අනේ රජතුමනි මොකක් හරි පටලැවිල්ලක් වෙලා අවසර කියලා අරන් ගියා. එතකොට එතනින් විමසුවේ ඇමතිවරු කෙනෙක් හඳුනා ගන්න පුළුවන්ද කියලා. මෙයා මේ වැඩේට සුදුසුයි කියලා හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන රජ කෙනෙකුට. මෙයා මේකට නොසුදුසු නම් නොසුදුසු වෙන්න හේතුව මොකද්ද කියලාත් රජුරු දැනගෙන ඉන්න ඕන. සුදුසාට සුදුසු දේ දෙන්න පුළුවන් නම් සුදුසු නොසුදුසු දේ තේරුම් ගන්න පුළුවන් නම් එයා රජකමට සුදුසුයි. ඒකයි ඇමතිවරු මේ කුමාරයව පරීක්ෂා කළේ. ආය දවසක් වඳුරාම ආය අර විදියට සරසලා ඇමති කෙනෙක් විදියට රජුරු ඉස්සරහට ගෙනාවා. මහරජුරුවන් වහන්සේ මොකද මෙන්න මෙතුමා තමයි ඔබතුමාගේ පියාණන් ඉදි නඩු විභාග කළේ. මේ තමයි විනිශ්චයකාරයා. ටිකක් වයසයි ඒකයි රැවුල තියෙන්නේ කිව්වා. හොඳට බලලා කිව්වා ඇඟ පුරාම ලොම් තියෙන හිත එකඟව තියාගන්න බැරි නිවැරදි තීරණයක් ගන්න බැරි වඳුරු මොටෙකුට අපේ තාත්තා විනිශ්චයකම දෙයි. ඇමතිවරුනි ඔයාලට මොකක් හරි වැරදීමක්වත් වෙලාද? රජතුමනි එහෙම වෙන්නත් පුළුවන් අවසර කියලා ආය අරන් ගියා. ඒතර විනිශ්චයකාර තනතුරේ වගකීම කුමාරයා දන්නවා. ඒක මෙයාට කරන්න පුළුවන්ද බැරිද කියලා දන්නවා. ඉදිරියට ආපු කෙනා කවුද කියලා හඳුනා ගන්න පුළුවන්. අන්න ඇමතිවරු පරීක්ෂා කළේ රජතුමාගේ මූලික ගතිය. අවුරුදු 7 කුමරු ඔහු හඳුනාගත්තා. ආයෙත් කළා අර වඳුරම ওই විදියට වෙනස් විදියකට තව සරසගෙන දැන් මෙයා කකුල් දෙකෙන් යන්නේ. එයා මේ පාර සපත්තු දෙකකුත් දැම්මා. රම්මීරි වැඩි සංගලක්. එහෙම දාලා කිව්ව රජතුමනි මේ තමයි මේ රාජ්‍යයේම දෙමව්පියන්ට සලකන සංගමේ සභාපති. මාපිය උපස්ථානයේහිලා ප්‍රමුඛ අමාත්‍යවරයා මේ. ඔබතුමා සංග්‍රහයක් කරන්න මෙතුමාට. ඊට පස්සේ කොහොම මේ වඳුරෝ කියන જાතිය කවදාවත් වැඩිහිටියන සලකන්නේ නෑ. ගුණ ධර්ම ආචාර ධර්ම මේ අම්මා මේ නංගි මේ සොහිරා සොහිරී කියලා වඳුරන්ට චාරය නෑ. උන් වනචාරී. වඳුරෝ වනචාරී. ඒ නිසා මගේ තාත්තා මේ වගේ වඳුරෙකුට ඔහොම තනතුරු දෙන්නේ නෑ. දැන් බලන්න මේ තනතුරේ කෘත්‍ය දන්නවා. ඉදිරියට ආපු කෙනා දන්නවා. සුදුසු නොසුදුසු කෙනා දන්නවා. එතකොට ඒක අයිති රජුරුවන්ගේ මොකටද? නුවණට. ඇමතිවරු තීරණය කළා අපේ රාජකුමාරයා සුළුපටු කෙනෙක් නෙවෙයි, හරි නුවණයි. අපි දැන් අභිෂේක කරමු කියලා. ඊට පස්සේ අමාත්‍යවරු එකතු වෙලා රාජ අභිෂේකයෙන් කුමරු අභිෂේක කළා. දැන් මොන රජුරෝද මේ? මොන රජුරෝද? ඕන්න අමතක වෙලා. ආදාසමුඛ මහරජතුමා. ආදාසය කියන්නේ කණ්ණාඩියටනේ. ඔව් ධම්මාදාස කියන්නේ දහම් කැඩපත. ආදාස කියන්නේ කණ්ණාඩිය. ආදාසමුඛ රජතුමාගේ ආඥාවයි කියලා අනබෙර පැතිරෙව්වා. දැන් ඇත්තටම රාජ්‍ය අභිෂේක කළා ඉන්නේ. මුළු ජම්බුද්වීපේ පුරාම අවුරුදු 7 ආදාසමුඛ රජුරෝ නොනැති කියලා රාවේ පැතිරිලා ගියා. ඒකට මේ සංසාරයේ ස්වභාවය බලන්න
අපිට හැමදාම එක විදිහට ඉන්න බැරි එක දිහා බලන්න. ජනසන්ද රජුරවණ්ඩ මේ රජතුමාගේ තාත්තට උපස්ථාන කරපු කෙනෙක් හිටියා. එයාගේ නම ගාමිණී චණ්ඩ. මොකක්ද එයාගේ නම? ගාමිණී චණ්ඩ කල්පනා කළා රජකම කියන එක ලැබෙන්න ඕනේ අපි වගේ ටිකක් තලත් ඈණි අයට. දැන් මේ අවුරුදු 7 කෙනෙකුට රජකමක් ලැබුණා. මේ පොඩි එක්කෙනෙකුට ඉතින් උපස්ථාන කරගෙන මං ඉන්න ඕනේ නැහැ කියලා එයා මාලිගාවෙන් ගිහිල්ලා ඈත ජනපදයකට ගියා. කවුද මේ කෙනා? දැන් රජුරෝ කවුද? මහබෝධිසත්වයෝනේ. එතකොට මේ ගාමිණී චණ්ඩ කියන්නේ ආනන්දයන් වහන්සේ. එතකොට සම්බුද්ධත්වයට පත් වුණ මේ ජීවිතේ සෙවණැල්ල වගේ ළඟින් ඉන්න කෙනාට ඒ ජීවිතේ හිතුණා මේ පොඩි එක්කෙනෙක් එක්ක මං ඉඳලා වැඩක් නැහැ කියලා. එහෙනම් චේතනාව සංස්කාර කියන ඒවා නිට්ටයයිද අනිත්‍යයිද? හැමදාම එක විදියට එන්න පුළුවන්ද බැරිද? හැමදාම එක විදියට එන්න බෑ. මේ ජීවිතේ ඔයාලා මෙහෙම ඉඳගෙන බණ ඇහුවට මේ ජීවිතේ වරද්දාගෙන ආය සංසාරේ ඉපදුනොත් ඔයාලගේ අතින්ම මේ හදන චෛත්‍ය ඔයාලම කඩයිද කියලා කවුද දන්නේ? බුදුරජාන් වහන්සේ ගැන ප්‍රසාදෙහි බලවත්ව පිහිටන්න බැරි වුණොත්, දහම් ප්‍රසාදේ බලවත්ව පිහිටන්න බැරි වුණොත්, සංඝයා ගැන ප්‍රසාදේ බලවත්ව පිහිටන්න බැරි වුණොත්, සසර දුකෙන් නිදහස් වෙන ගමනේ බලවත්ව පිහිටන්න බැරි වුණොත්, ඔයාලම හදන චෛත්‍ය ඔයාලම කඩන්න පුළුවන් තවත් ජීවිතයක. විය නොහැකිද? විය හැකි. මේක තමයි සංසාරේ භයානකකම. ඉතින් ඒ ජීවිතේම රජුරෝ රජ වෙනකොට ගාමිණී චණ්ඩ ගිහිල්ලා එයා කල්පනා කළා මං ඔය කුඹුරක් හාගෙන වී ටිකක් වගා කරගෙන ඉන්නවා කියලා. ඈත ජනපදයකට ගිහිල්ලා ඉන්ට තැනක් හදාගෙන පොඩි කුඹුරු කෙටියකුත් සුද්ධ කරගෙන ඒ ගමේ මිනිස්සු හරක් ගාලක් තියෙන මිනිස්සෙක් ළඟට ගිහිල්ලා හීහාන්ට හරක් දෙන්නෙක් ගත්තා. අරගෙන මේ ගිහිල්ලා කුඹුර හී හැවා. ඔන්න මෙතන ඉඳලා තමයි කතාව යන්නේ. හොඳට අහගන්න මේ කතා ටික. හීහාලා ඉවර වෙලා හවස් වරුවේ හරක් දෙන්න ඒ ගෙදරට බාර දුන්නා. එයාලගේ ගේට්ටුවෙන් හරක් දෙන්න ඉස්සරහට අරන් ආවා. හරක් දෙන්න පුරුදු ගෙදර නිසා කෙලින්ම ගේට්ටුවෙන් එළියට ආපු ගමන් හරක් දෙන්න කොහෙටද ගියේ? ගාලට ගියා. එතකොට ගේට්ටුවෙන් අර එනවයි හරක් දෙන්න ඉස්සෙල්ලා ඇවිල්ලා ගාලට යනවයි ගාමිණී චණ්ඩ ඉස්සරහට එනවයි පිළිකන්නේ හිටපු ඒ ගෙදර අයිතිකාරයයි ගෑනු කෙනයි දැක්කා. අයිතිකාර මිනිහා කෑම කකා හිටියේ. අරයා එනවා දැකලා හරක් දෙන්න ගාලට යනවා දැකලා මේ බවලතා මොකද කළේ? මේ අර බෙදන්න ආපු බත් ටික අරන් ඇතුළට ගියා. අර මිනිස්සයන් නැගිටලා ඇතුළට ගියා. ඊටු ගාමිණී චණ්ඩ හිතුවේ එයාට බත් කන්න මේ බත් බෙදන්න ගියා කියලා. අර කන වෙලාවට කවුරුත් ආවත් නිකමට හරි අහනවනේ කනවද කියලාවත් නේ. ගල් නැවේ කට්ටිය අහන්නේ නැද්ද එහෙම? අහන්නේ නැල්ලු මොනව කරන්නද? නිකමට හරි අහනවනේ කනවද කියලා. දැන් ගාමිණී චණ්ඩ හිතුවේ එයාට බත් බෙදන්න ගියා කියලා. ඉන්නව එන්නේ එකෙක්වත් එළියට. ඊට පස්සේ මොකද වුනේ? මෙයා හැරිලා ගියා. ඔන්න දැන් ගාමිණී චණ්ඩ ගියා. ඊට පස්සේ පින්වතුනි එදා රෑ අර ගවපට්ටි හිමියාගේ ගාලට හොරු පැන්නා. හොරු පැනලා කරුමේ කියන්නේ බලන්න අහක යන දේවල්. හරක් දෙන්නේ කැරන් ගියා. අර ගාමිණී චණ්ඩ හීහාන් අරන් ගියේ. ඔය දෙන්නම රෑ හොරෙන් අරන් ගියා. උදේ බලනු ගාලේ හරක් දෙන්න නැහැ. අර මිනිහා කල්පනා කළා මේක ගාමිණීගේ පිටින්ම අරින්න ඕන කියලා. අර ගෙදෙට ගිහිල්ලා ගාමිණී ඉන්න ගෙදෙට ගිහිල්ලා කිව්වා කෝ මගේ හරක් දෙන්න. ඊට පස්සේ කෝ දැන් ඊයේ දුන්නේ. හවස ඔහෙට ආවේ.
එහෙම නෑ ඊයේ මගේ හරක් දෙන්න නැති වෙලා. ඔහේ මෙන්න හරක් දෙන්න ගෙනිච්චා මෙන්න බාර දුන්නා කියලා වචනේ මට බාර දුන්නාද? කියලා හොගාමිනි කිව්වා මන්නම් වචනෙන් දුන් කිව්වේ නෑ නමුත් ඔයාලා දැක්කනේ කියලා. ඒව හරියන්නේ නෑ මගේ හරක් දෙන්න නෑ කියලා බිමින් ගල් කැටයක් ගත්තා. මෙන්න රාජදූතයා දැන් උඹ රජුරෝ ළඟට යමු. එතකොට ඒ කාලේ නීතිය කියන්නේ පොලිසිය ඕනේ නෑ. පොඩි ගල් කැටයක් අරන් මේ රාජදූතයා උඹ රජුරෝ ගාවට යමු කියනකොට ගියේ නැත්තම් යන්නේ නැති කෙනාට රාජ දණ්ඩනීය ලැබෙනවා. පොලිසි නෑ ඒ කාලේ. බලන්න මේ අමුතු යුග පහළ වෙනවා මේ කාලෙන් කාලෙට. මේ යුගයේ මෙහෙම එකක්. දැන් ඒ කාලෙට මේ යුගයේ අමුතු යුගයක්. අපිට ඒ යුගයේ අමුතු එකක්. මේ යුගයේ පවා නිට්ටයයිද අනිත්‍යයිද? සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි. ඊට පස්සේ ගාමිණී ඡණ්ඩ දැන් යනවා. අහක යන වැරද්දකට පටලැවුනේ. ඊට පස්සේ මෙයා මෙහෙම යනකොට යනවා බඩ ගින්නේ බෑ. ගමක් මැදින් යනකොට මතක් වුණා ගාමිණීට එයාගේ යාළුවෙක් මේ ගමේ ඉන්නවා. ඊට පස්සේ අරයත් එක්ක යන ගමන් කිව්වා මෙහෙමයි. දැන් උඹගේ නඩුවට මම දැන් යනවානේ. මට බඩගිනි මගේ යාළුවෙගේ ගෙදර මෙතන තියෙනවා මට බත් ටිකක් කන්න ඕන. කිව්වා. අර ගෙදෙට්ට ගියා. යනකොට බවලතා විතරයි හිටියේ. නංගියේ බඩගිනි බං. මම මේ කරදරයක පැටලෙවිලා රජ්ජුරු මුණ ගැහින්න යන ගම. අයියා උයපු ඒවත් ඉවරයි. උඹට ඩිංගක් ඉන්න හැකි. මම බත් ටිකක් වෙල්ල දෙන්නම්. අනේ කමන්නේ නංගියේ මං ඉන්නම් මට මොනවරි කන්න දියන් කිව්වා. මේ බවලතා අටුවට ඉනිමඟ තියලා අටුවේ නැංගා. ඒ බවලතාට මාස 7ක බඩක් තිබ්බා බඩේ දරුවේ. මේ බවලතා ඉනිමඟ ලිස්සුවනේ. ලිස්සල වැටුණා එතන. කෑ ගහගෙන වැටෙනකොට කරුමේ කියන්නේ ඒ බවලතාගේ මිනිහා. ගාමිණීගේ යාළුවා ආවා. යා ආපු ගමන් අයියෝ මට මොකක්ද උනේ කියලා තෝ තමයි අපේ ගෑණිට වැටෙන්න ගහලා තියෙන්නේ මේ කියලා ගාමිණී අල්ලගත්තා. දැන් යාළුකම් නැහැ. බලන්න විශ්වාසයෙන් යාළුකමට යනකොට එතන යාළුකමක් නැහැ. ගියේ මොකටද උනේ මොකද්ද? එයත් පොළවෙන් ගල් කැටයක් ගත්තා. මෙන්න රාජදූතයා දැන් යමන්. කියලා දැන් අර බවලතා බෙහෙත් කරන්න යවලා ගාමිණීගේ දෙපැත්තේ දෙන්නයි. මැද මෙයා යනවා. ඊට පස්සේ මොකද උනේ? දැන් මෙහෙම යනකොට ඒ ගමේ තව ටිකක් දුර යනකොට අස්සයෝ බලන කෙනෙක් ඉන්නවා. එයාගේ අස්ව ගාලෙන් අස්වේ ගාල කඩාගෙන දුවනවා. අරෙන් එනකොටම මෙයා අස්වැයා දුවනවා අරෙන් ගාමිණී අර දෙන්නත් දෙක එනවා. අස්වැයෝ බලන මිනිස්සේ දන්නවා අර අඳුරන රජුරු ළඟ හිටපු කෙනෙක් ඉන්නේ. ගාමිණී ඔය අස්වැය එනවා දීපියෝකට දීපිය කියලා කිව්වා. නවත්ත ගන් ඔකට දීලා කිව්වා. කිව්වනේ අර මිනිස්සයා. ගාමිණී මොකද කළේ? බිමින් ගල් කැටයක් අරන් දුන්නා අස්වැයාට. අස්වැයාගේ කකුලකට වැදුනේ කකුල මේ මඤ්ඤොක ගහක් කඩාගෙන වැටෙනවා වගේ කකුල කැඩුනා. මේ අස්වැයාගේ. අර මිනිස්සයා ඇවිල්ලා අස්වැයා බදාගෙන යකෝ තොට මම මේකගේ කකුල කඩන්න කිව්වද? තෝ මගේ අස්වැයාගේ කකුල කැඩුවා හිටපිය තොට කියලා ගල් කැටයක් ගත්තා. අහ කියන කරදරයක්ද නැද්ද? අම්මෝ මිනිසුන්ට කරදර වෙන්නේ නැහැටි. කාටද මේ කරදර වෙලා තියෙන්නේ අතීතේ? මගේ ආනන්ද ස්වාමීන් වහන්සේට. පෙරම් පුරන සංසාරේ කරදර අහක යන කරදර. අනුන්ට උදව් කරන්න ගිහිල්ලා. දැන් 3 දෙනෙක් ගෙන්නගෙන යනවා. දැන් මෙයා කල්පනා කළා මේ නඩුව විසඳලා මගේ පිටට බර පැටවුණොත් හරක් දෙන්නේ නැති වුණා උන්ට මට ගෙවන්න බෑ. මේ මිනිහාගේ ගෑණිගේ දරුවා මරුවේ මං කියලා කියනවා මට ඔවට මුණ දෙන්නත් බෑ. ඊට පස්සේ තමයි මේ අස්වැයෙකුට වන්දියක් කිල්ලුවොත් මට වන්දිය දෙවන්නත් බෑ. ඊට වැඩිය හොඳයි මම මැරෙනවා. ඊයදිවි නසා ගන්න හිතුණා. එතකොට එන පීඩනේ
දැන් මේක පීඩාව කියලා කිව්වට කමක් නැහැ. පීඩාව කියන වචනේ තේරුම් අරන් තියෙනවා වැරදි. දැන් මගෙන් පුතෙක් ඇවිල්ලා ඇහුවා ස්වාමීන් වහන්සේ පීඩාව කියන්නේ මොකද්ද? ඒ කියන්නේ සමහර අය හැම එකටම පීඩාව කියනවා. ඇත්තටම එහෙම පීඩාවක් නැහැ. පීඩාව කියන එක මෙන්න මේක. දැන් මෙහෙම තේරුම් ගන්නකො. මුළු දවසේම ඇවිදලා ඇඟ රිදෙනවා. අමාරුයි දැන් යා ගන්න බෑ. මේක පීඩාවද වෙහෙසද? ඒක වෙහෙස. ඒකට පීඩාව කියන්න එපා. දැන් ඒක උඩ ඇවිදලා එහෙට මෙහෙට ඇවිදිනවා. අපි කියමුකෝ මහාන වෙන්න ආපු ළමෙන් නම් දානශාලාවෙන් ඔෆිස් එකකින් දානශාලාවට බුදුමැදුරට එහෙට මෙහෙට යනවා. හැමතැනටම යන්න සිද්ධ වීම එයාට පීඩාවක්ද? එයා ඒක තේරුම් ගන්න ඕනේ වෙහෙස කියලාද? වෙහෙස. වෙහෙසට කරන්න ඕනේ මොකද්ද? ටිකක් රිලැක්ස් වෙන එක. පොඩ්ඩක් ගිමන් අරින එක. පීඩාව කිව්වොත් ඒක මහ භයානක එකක්. පීඩාව කියන්නේ භයානක එකක්. ඒ කියන්නේ ඒකට ගොඩක් තව එහාට ගිහිල්ලා තව උත්තර දෙන්න ඕන. දැන් මට කියන්න දැන් ඔය ඇඟේ අමාරුව ගැන කිව්වේ. ඒ වගේ ඇහෙන් රූප බලලා මිනිස්සු ගොඩෝන් නිතර ඇස් වලට පේනවා. උදේ ඉඳලා හැන්දෑ වෙනකල් රූපවාහිනිය බලනවා. එක දේවල් බලලා ඇහැට එන්නේ පීඩාවද වෙහෙසද? වෙහෙස. සමහර ළමයිට සමහර මිනිස්සුන්ට ගොඩාක් මිනිස්සු මැදට ගියාට පස්සේ රූප වැඩිපුර ඇහැට ගෝචර වීමේ වෙහෙස එනවා. ඒකට එයා දන්නේ නැතුව ඒකට එයා පාවිච්චි කරන්නේ මට මිනිස්සු මැදට යනකොට පීඩයි කියලා. වැරදි ඒක. එතන තියෙන්නේ ඇහි වෙහෙස. ඔන්න උදේ ඉඳලා ගෙදරට කනට ඇහෙනවා එක දේවල්. කනට ගොඩාක් දේවල් ඇහිලා එපා වෙන ගතිය මොකද්ද කනේ? පීඩාවද වෙහෙසද? වෙහෙස. කියන්නේ ශබ්ද වැඩිපුර ගෝචර වෙලා කනට වෙහෙසයි. ප්‍රියමනාප නැති වචන කනට ඇහිලා කනට වෙහෙසයි. ඒකට එයාට ඕනේ විරාමයක් මිසක්කා ඒක එයාට පීඩාව කියන ගණයට නෙමෙයි වැටෙන්නේ. නමුත් මිනිස්සු ඒකට කියන්නේ පීඩාව කියලා. මිනිසුත් නෙවෙයි මේ අලුත් සමාජයේ පුරුදු වෙලා තියෙන වචනයක්. දැන් මහාන වෙන්න ආපු සමහර ළමයි සමහරට මහාන වෙච්ච සමහර ස්වාමීන් වහන්සේලා අපිට කියනවා හරි පීඩයි කියලා. ඒකට මං අහනවා ඔයා ගෙදර ඉද්දින් ඔයා කවදාවත් පීඩයි කියන වචනේ පාවිච්චි කරලා තියෙනවද? පාවිච්චි කළවත් නැහැ. ගෙදර ඉඳලා කියන්නේ මහන්සි මට කියලා. මහාන වෙන්න ආවට පස්සේ පීඩයිලු. බලන්න වචනේ අර්ථ වැරදිව වචන උච්චාරණය කරනකොට සංඥාව වෙනස් වෙනවා. වෙහෙසට උත්තරේ තමයි ටිකක් ගිමන් හැරීම. ඒකට එයා පරිසරය පොඩ්ඩක් මාරු කරනකොට කරන වැඩ ටිකක් නතර කරලා රිලැක්ස් වෙනකොට ආයි යථා තත්ත්වයටපත් වෙනවා. පීඩාව කියලා කිව්වොත් අසපුවෙන් අසපුවට, පන්සලෙන් පන්සලට, චෛත්‍යයෙන් චෛත්‍යයට ඇවිද මුළු ජීවිතේම ඇවිද තමයි ඉන්න වෙන්නේ. මේ පීඩාවයි වෙහෙසයි කියන එක තේරුම් ගන්න. පිටරට මිනිස්සු ඕකට පාවිච්චි කරනවා ස්ට්‍රෙස් කියලා. එක අම්මා කෙනෙක් උයලා පිටරට අම්මා කෙනෙක් බත් උයලා වෑංජන උයලා හරි මොනවා හරි යාලයි කෑම උයලා හරි මට ස්ට්‍රෙස් කියලා ඇඳට වැටිලා ඉන්නවා. පීඩයි කියලා. අම්මා කෙනෙක් උයන එක පීඩාවක්ද? ඒක අම්මට වෙහෙසක් නේ. මහන්සිය මිසක්ක පීඩාවක්ද? ඒක දරුවෙකුට කන්න දෙන එක පීඩාව. එහෙනම් මොකටද උඹලා දරුවෝ හැදුවේ? වෙහෙසක්. ඒක කියන්නේ මහන්සිය කාටත් එනවනේ. මේවා ඇටමස්නහර වලින් ඇදිච්ච ඇඟවලනේ. පීඩාව කියන වචනේ ඒකට ගන්න හොඳ නැහැ. අපේ අම්මලා අපේ පරණ මිනිස්සු ওই පීඩාව කියන වචනේ නෙවෙයි ගත්තේ. ඔරොත්තු දෙන වචනයක් ගත්තා. ඔරොත්තු දෙන වචනේ තමයි අම්මලා වුණාම ඉතින් අපි මේවා කරන්න දෙපෑ. අන්න ඔරොත්තු දෙන වචනයක්ද පීඩාවක්ද ඒක? පීඩාවේ ස්වභාවය තමයි ඒ ස්ථානේ මග හැරලා යන්න හිතෙනවා. පැනලා යන්න හිතෙනවා.
දාලා යන්න හිතෙනවා පීඩාව කියන වචනේ ගත්තොත්. අම්මලා වුණාම මේවට ඔරොත්තු දෙන්න එපැයි. අපේ අම්මලා ඒ කාලේ කිව්වා ඕක තමයි ගිහි ගෙදර ගිනි කියන්නේ. ඔරොත්තු දෙන වචනයක්ද ඒකට ඔරොත්තු නොදෙන වචනයක්ද? ඔරොත්තු දෙනවා ඒක. සමහර අය කියනවා ගෑනු වුණාම අපි ඉතින් හැම එකම ඌලන්න එපෑ. ඔරොත්තු දෙන වචනයක්ද ඔරොත්තු නොදෙන වචනයක්ද? ඔරොත්තු දෙනවා. තමන්ගේ ජීවිතේ එන ප්‍රශ්න වලට වචන යොදා ගන්න ඔරොත්තු දෙන වචන. ඔරොත්තු දෙන්නේ නැති වචනයක් ඔළුවට දාගත්ත ගමන් ඒ ප්‍රශ්නෙට යාට මුහුණ දෙන්න බැරුව යනවා. මට පීඩයි කියලා. පැහැදිලිද මම මේ කියන එක? දැන් මේකත් සංසාරේ හැටි මෙහෙමයි කියලා ගාමිණී චන්දට හිතා ගන්න බැරි වුණා. ඒ නිසා මේ ආපු දේ ඔක්කොම ගාමිණී චන්ද ගත්ත ඔළුවට මට පීඩයි කියලා. ඒ පීඩයි කියන එකේ ගාමිණී චන්දට ආපු උත්තරේ මොකද්ද? මොකක්ද ආපු උත්තරේ? සිය දිවි නසා ගැනීම. ඔන්න පීඩාවේ තියෙන භයානක ප්‍රතිඵලයක්. භයානක ප්‍රතිඵලයක්. ඔයාලගේ තියෙන කරදර පින්වතුනි දරා ගන්න පුළුවන් වචනයකින් අර්ථකථනය කරගන්න. දරා ගන්න බැරි වචන ඔළුවට ගත්තට පස්සේ උත්තරේ භයානකයි. ඊට පස්සේ මොකද උනේ? ගාමිණී චන්ද ඔහොම යනකොට දැන් හිතා මෙයා දැක්ක ලොකු කන්දක්. අර ලංකාවේ තියෙන මොන කාන්තේද? ලොකු ප්‍රපාතයක් තියෙන්නේ ලෝකාන්තය. ඔන්න ඔය වගේ එකක් දැක්කනේ. දැකලා අර මිනිසුන්ට කිව්වා මට පොඩි ශරීර කෘත්‍යයක් කරගන්න තියෙනවා. උඹලා මෙතන හිටපල්ලා මං අර කන්දට පොඩ්ඩක් ගිහිල්ලා එන්නම්. ඒ කාලේ මිනිසුන්ට විශ්වාස කළා. අර මිනිස්සු එතන නැවතිලා ඉද්දින් ගාමිණී චන්ද කන්ද මුදුනට නැංගා. ගාමිණී චන්ද කන්ද මුදුනට නැංගලා මොකද කළේ? අනේ මේ වගේ පීඩාකාරී ජීවිතයක්, උත්තර නැති ජීවිතයක් මට එපා කියලා කන්දෙන් පැන්නා. අර ලෝකාන්තයෙන් අර ප්‍රපාතයෙන් පැන්නා. මොකක් වෙන්න ඇතිද? ඔන්න කරදරවල ස්වභාවය බලන්න. අර කන්ද පාමුල තාත්තයි පුතයි හේනක් කොටලා මේ ගිමනට ඉඳගෙන ඉන්නවා. අර උඩින් පැන්න මිනිහා වැටුනේ අර තාත්තගේ ඇඟ උඩට. තාත්තා මලා ගාමිණී චන්ද ඉතුරු වුණා. සංසාරේ දැක්කද? අර තාත්තා මැරිච්ච ගමන් අර ඉලන්දාරියා කිව්වා තෝ මගේ තාත්තා මරාගත්තා. මට තගෙන් මම මේකට පලි ගන්නවා වන්දි ගෙවනවා කියලා. ගත්ත ගල් කැටයක් රාජදූතයා කියලා. වර යන්න කියලා ඇදගෙන පාර යනකොට අර තුන් දෙනෙක් ඉන්නවා. දැන් 4යි. නඩු 4යි. ඒ කියන්නේ සමහර ප්‍රශ්නවලට එහෙම බෑ මේ ඇයි අර මීට අවුරුද්දකට හමාරකට කලින් කොල්ලෙන් අර කෙල්ලගේ බෙල්ල කපලා ඒ කොල්ල ගඟට පැන්නනේ. ඒ කොල්ල ගඟේ ගිලෙන්නේ නැහැ පා වෙනවා. ඒ කොල්ල දෙපාරක් ගඟට පැනලා තියෙනවා මේ පා වෙනවා. කොල්ල බේරුණා. සියදිවි නසා ගන්න හදනවා කියන එක සමහර වෙලාවට තවත් කෙනෙක්ගේ කර්මේ තව ප්‍රබල කරනවා. එහෙම මැරෙන්නේ නැහැ. සමහර බෙල්ල වැලේලා ගන්න යනකොට මට එක ළමයි බෙල්ල වෙල්ලා ගන්න ගිහිල්ලා තොරතුරු ලැබුණා. 3 පාරක් ලණුව කඩාගෙන වැටුණා. ලණුව 3 පාරම කඩාගෙන වැටුණා. 3 පාරක් බෙල්ල වෙල්ලා ගන්න. කන්තලේ මම ඉන්න කාලේ ඔය කන්තලේ අම්මා කෙනෙක් දරුවෝ දෙන්නත් අරගෙන කන්තලේ ජලාශයට පනින්න ආවා. ඒතර කන්තලේ ජලාශයේ ඒ දවස්වල නිවාඩු දවසක් හැමතැනම මිනිස්සු. පනින්න විදියක් නැහැ. ඊට පස්සේ ත්‍රිකුණාමලේ බස් එකක් ආවා. මොන්ද දරුවෝ දෙන්න තරම් බස් එකේ නැංගා. ඊට පස්සේ ත්‍රිකුණාමලේ නේද අර කෝවිල තියෙන්නේ. ඒ කෝවිලත් එක්කම එහා පැත්තේ ලොකු ප්‍රපාතයක මුහුද තියෙනවා. මේ බවලතා දරුවෝ දෙන්නත් මෙහෙම තියාගෙන ඒ ප්‍රපාතයෙන් මුහුදට පැන්නා. මුහුදට පයින්නකොට උනේ දරුවෝ දෙන්නගේ ඔළුව ගල් දෙක වෙල්ල කුඩු වෙලා දරුවෝ දෙන්න මැරුණා. මහ ගෑණි ඉතුරු වුණා. ලේසි නෑ මේවා.
පණ එපා කියලා ගිනි තියාගෙන ජීවත් වෙන්නේ බේරිලා හමක් පිච්චීගෙන දැකලා නැද්ද? ඒ මතක තියාගන්න ජීවිතේට මුහුණ දෙන්න උත්තරයක් විදිහට සියදිවි විනාශා ගැනීම යොදා ගන්න එපා. උඹලා ඉන්නවටත් වැඩිය අමාරුවක වැටෙනවා. ඔය YouTube එකේ වෙනම channel එකක් තියෙනවා. සියදිවි විනාශා ගන්න අයගේ විස්තර. ඒකේ තියෙනවා සියදිවි විනාශා ගන්න එන මේ බලවේගයේ ඇතුලින් එන ආවේගේ එකපාරයි ප්‍රබල වෙන්නේ. එකපාරයි ප්‍රබල වෙන්නේ. දැන් ගාමිණී ඡන්දට මෙතනින් පස්සේ කවදාවත් හිතිලා නැහැ සියදිවි විනාශා ගන්න. සියදිවි විනාශා ගන්න ඕනේ දැන්. ඇයි මැරෙන්න ගිය වෙලාවේ තහක යන ප්‍රශ්නයකට වැටුණා. මිනිස්සුෙකුට කරදර එනකොට එක පිට එනවා කියන එක දිහා බලනකොට අපිටද කරදර වැඩි මේ ගාමිණී ඡන්දටද? මේ සංසාරයෙන් බැට කකා ඇවිල්ලා අමා නිවනටපත් වුණ මෙවැනි මුනිවරයෙක් නෑ ආනන්ද මුනිදුන් තරම්. උන්වහන්සේ අපි දුක දන්නවා පින්වතුනි. මේ රහතන් වහන්සේගේ විහෙරට දරදි අදින්න, gadol සබන්න, වෙහෙස වෙන්න, අමාරුවෙන් උපයා සපයා ගන්න ධනෙන් මේ විහෙරට කොටස්කාරයෙක් වෙන්න. ලෝකේ කොතනක හරි ඉඳලා මේ උතුම් මහසෑයට ආධාරකරුවෙක් වෙන්න. මේ උත්තමයා බොහෝ දුක් ගෙවාගෙන අමා නිවනටපත් වුණ මුනිවරයෙක්. බොහෝ දෙනාගේ ජීවිතවල දුක් නිවපු මුනිවරයෙක් ආනන්දයන් වහන්සේ. එතකොට අර YouTube channel එකේ තියෙන එක මිනිස්සෙක් වෙඩි තියාගෙන ඔළුවට. ඉතින් ඒ ආපු ආවේගයට වෙඩි තියා ගන්නකොට අර තුවක්ක පොඩ්ඩක් එහෙමේ වෙලා ඔළුව කට්ටේ උඩින් ගිහිල්ලා තියෙනවා. ඒතර ඔලු කට්ට ගැලවුණා පණ ඉතුරු වුණා. දැන් ඔලු කට්ට ප්ලාස්ටික් කරගෙන මූණ විකෘති කරගෙන ජීවත් වෙනවා. එයාගෙන් අහනවා ඔයා දැන් මැරෙන්න කැමති නැද්ද කියලා. ඔප්පෝ මම මැරෙන්න කැමති නැහැ කියලා. මේ මැරෙනවා කියන එක එකපාරයි එන්නේ. ඒ අවස්ථාව මගහැර ගන්න ඕන. ඒකට රුවන්වැලි සෑයට යන එක. එක්කෝ මේ වගේ චෛත්‍ය විහෙර විහාර බඳින තැනකට එන එකක්. ඒ වගේ අර මැරෙන්න හිතන තැන හිත හිතා ඉන්න හොඳ නැහැ. සියදිවි නසා ගන්නවා කියන එක ජීවිතේ ගන්න අමන අනුවන අතිශයින් භයානක මරණින් මත්තේ සතර අපාය උප්පත්තිය ලබන මේ තීරණයක්. ඒක ප්‍රශ්නයකට උත්තරයක් නෙවෙයි මැරෙනවා කියන එක. ඊට පස්සේ ගාමිණී ඡන්ද ඔහොම යනකොට ගම් ප්‍රධානියෙක් ගාමිණීව දැක්කා. දැකලා අඳුරගත්තා. ගාමිණී කොහෙද යන්නේ? මම මේ කරදර ටික පැටලිලා රජ්ජුරුව මොන ගෙහින්ද යනවා. අනේ ගාමිණී රජ්ජුරුවන්ට පණිවිඩයක් යවන්න තියෙනවා. උඹට පුළුවන් ද මේ පණිවිඩය කියන්න? දැන් මේ යන්නේ මේ චෝදනා 4කට ලක් වෙලා ඒ මිනිස්සයාටත් පණිවිඩයක් දෙනවා. ඒ ගැන කවර කතාවද? මම අසනීප වෙලා ඉස්පිරිතාලේ ගෙනියලා ටිකක් වැඩිපුර අසනීප වෙලා මම ට්‍රොලියේ තියාගෙන තමයි මේ ගියේ වේගෙන් ට්‍රොලියේ මෙහෙම දාගෙන මාව ඉස්පිරිතාලේ අරන් යනවා. මේ අවුරුද්දක් නෑ මේ සිද්ධිය වෙලා. එහෙම ට්‍රොලියේ මං ඇදගෙන යනකොට ඉස්පිරිතාලට ආව මිනිස්සේ අන්න අපේ හාමුදුර එනවා කියලා දුවගෙන ඇවිල්ලා හාමුදුරනේ අපේ බණක් තියෙනවා බාර ගන්න ඕනේ. මම මේ ඔපරේෂන් එකට දැන් මම මේ අරන් යන්නේ. අනේ මට කවර කතාවද මේ ගාමිණී ඡන්දට මේ නඩු 4කට රජ්ජුරුව ළඟට අරන් යද්දි මේ මිනිස්සයා පණිවිඩයක් කියන්නලු බාරගත්තා. දැන් ඔය අපේ ආනන්ද ස්වාමීන් වහන්සේට තියෙනවා දිතිමන්තාණං කියලා. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයේ දිතිමන්ත භික්ෂූන් අතර අග්‍රයි. දිතිමන්ත භික්ෂූන් කියලා කියන්නේ ඕනතරම් වගකීම් බාර ගන්නවා. සීල සමාධි ප්‍රඥා වලට හානියක් වෙන්නේ නැහැ. ඕනතරම් අභියෝග බාර ගන්නවා. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ ආනන්ද ස්වාමීන් වහන්සේ තරම් වගකීම බාර ගන්න තව කෙනෙක් නැහැ. ඕනතරම් වගකීම් බාර ගන්නවා. ඒක පීඩාවක් කරගන්නේ නැහැ. ඒක වෙහෙසක් කරගන්නේ නැහැ.
පැහැදිලි නේද? දැන් ඒකට දැන් බලන්න මේ ජීවිතේ ධන ඍණ පැත්තට මෙහෙම කැරකි කැරකි යනවා. මේකට මොකුත් කිව්වේ නෑ. හා මං කියන්නම් කිව්වා. මං පණ තිබ්බොත් කියන්නම් කිව්වා. මොකද්ද කියලා ඇහුවා මේ උඹගේ මේ පණිවිඩේ. ඕන්න දැන් මෙතන ඉඳලා ප්‍රශ්න 9ක් කියනවා. ඔයාලට මේ ප්‍රශ්න 9ට උත්තර දෙන්න පුළුවන්ද කියලා හිතෙන් බලන්න. දැන් මේ හැම ප්‍රශ්නයකටම අවුරුදු 7 රජුරෝ උත්තර දෙනවා. දැන් බලන්න මේ නඩු 4න් ගාමිණිව බේරනවා. අවුරුදු 7 රාජතුමා කොහොමද මේ නඩු 4 විසඳන්නේ? හොඳට දැන් කල්පනාවෙන් ඉන්න ඕන. දැන් මේ ප්‍රශ්නෙට උත්තරේ ඔයාලට පුළුවන්ද කියලා බලන්න. කියනවා මාමණ්ඩි කාරණේ මේකයි. මං හොඳට හැඩ වැඩ ඇතුව හොඳට සැප මේ හොඳට කාලා බීලා හොඳට හිටපු මිනිස්සෙන්නේ. ලෙඩක් දුකක් නැතුව හිටියා. කිසි අමාරුවක් නැතුව හිටියා. අනේ බලාපංකෝ මාමණ්ඩි මට දැන් පාණ්ඩු රෝගේ හැදිලා. ඒ කියන්නේ කන්න මොක බොන්න බෑ මොකොත් පාණ්ඩු රෝගේ. හොඳට හිටපු මට ඇයි මේ පාණ්ඩු රෝගේ හැදුනේ කියලා රජුරුවන්ගෙන් අහලා කියාපංකෝ. දැන් ඔයාලා හිතෙන් උත්තරයක් හිතන්න පුළුවන් නම් දැන් ඔන්න මට කියන්න එපා. හොඳට හිටපු ගම් ප්‍රධානියාට හැඩට වැඩට පාණ්ඩු රෝගේ හැදිලා. හේතුව මොකද්ද? අර රජතුමා උත්තරේ දෙනවා. ඒතර ප්‍රඥාව කියන්නේ ඒකයි. ප්‍රඥාව කියන්නේ අපිට එන්නේ නැති උත්තරේ යාට එනවා. හරිම උත්තරේ එනවා. අන්න ඒකට කියන නම මොකද්ද? ප්‍රඥාව. ඇයි දැන් මේකට අපිට උත්තරේ එන්නේ නැත්තේ? අපේ ප්‍රඥාව ඒ තරම් නැහැ. ඊට පස්සේ හොඳයි කියලා පිටත් වෙනකොට එක්තරා ගණිකාවක් මේ ගණිකා මණ්ඩපෙක හිටපු ගණිකාවක් ඇවිල්ලා මේ ගාමිණීගෙන් අහනවා මෙයා රාජ්‍ය සභාවේ ඉන්නවා කියලා දන්නව රජමාලිගාවේ. ගාමිණී කොහෙද යන්නේ? අනේ නංගී මේ කරදර ගොඩක් බං රජ්ජුරුව මුණ ගැහෙන්න යනවා. අනේ රජ්ජුරුවන්ට මේ නුවණැති රජ කෙනෙක් රජතුමානේ අපේ මට උත්තරයක් නැති ප්‍රශ්නයක් තියෙනවා මේ ප්‍රශ්නෙට උත්තරයක් අරන් වරෙන්. ඔන්න දැන් උන් දැත් ඒක කරේ ගහනවා. ඊට පස්සේ මොකද්ද නංගී කියලා. පණ තිබ්බොත් උත්තරය අහගෙන එන්නම්. ඒ තමයි මට ඉස්සර සෑහෙන්න සල්ලි හම්බ වුණා. දැන් මට හාල් ටිකක් ගන්නවත් කීයක්වත් නැහැ. කවුරුත් මෙහෙ ඉන්නේ නැහැ බං. රජුරුවන්ගෙන් මේ අහලා කියාපන්කෝ ඕකට හේතුව මොකද්ද කියලා. දැන් අර ගණිකාව මිනිහලා ඉන්නේ නැති එකත් අහගෙන ඉන්නකෝ රජුරුවන්ගෙන්. ඒ වගේමත් ගත්තා. නංගී උඹට පයිත්‍යයන්ද කියලා ඇහුවේ නැහැ. ඊට පස්සේ දැන් මේ ගණිකාවත් අහනවා මන් ළඟට මිනිහලා ඉන්නේ නැත්තේ කියලා අහපන් කියලා. ඒකත් බාරගත්තා. ඊට පස්සේ දැන් ඒකටත් ඔයාලා උත්තරයක් හිතෙන් හිතා ගන්න. මං හිතනවා එක්කෙනෙකුටවත් මේවට උත්තර හිතන්න බැරි වේවි කියලා. හැබැයි නුවණැත්තෝ ඉන්නත් පුළුවන් උත්තර හිතෙන්නත් පුළුවන්. ඊට පස්සේ දැන් අහනවා ගාමිණී ඔහොම ටිකක් දුරක් යනකොට ගම් දොරකඩි තවත් ස්ත්‍රියක් මුණ ගැහුණා. තව බවලතේ. අයියේ කොහෙද යන්නේ? අනේ නංගී මම මේ කරදරයක ටිකකට පටලැවිලා රජ්ජුරුව ළඟට යනවා. අනේ අයියේ මට ප්‍රශ්නයක් තියෙනවා. ওই රජ්ජුරන්ගෙන් උත්තරයක් අහගෙන වරින්කෝ. ওই රජ්ජුරුව ඕන දෙයකට උත්තර දෙනවා. නුවණැත්තා ළඟ තියෙන ප්‍රශ්නද උත්තරද? නුවණැති කෙනා ගාව තියෙන්නේ මොනවද? ඇහෙන්න කියන්නකෝ උත්තර. නුවණ මදි අය ළඟ තියෙන්නේ මොනවද? දැන් මං අහන්නේ ඔයාලා ළඟ තියෙන උත්තරද ප්‍රශ්නද? එහෙනම් අපිට නැත්තේ මොකද්ද? නුවණ. මේ ලෝකේ නුවණ තියෙන්නේ බුදුරජාන් වහන්සේ ළඟ. එහෙනම් අපේ ප්‍රශ්න වලට උත්තර තියෙන්නේ කවුරු ළඟද? බුදුරජාන් වහන්සේ ළඟ. ඒ නිසා බුදුරජාන් වහන්සේ සරණ යන්න. ඒ දෙන උපදේශ අහන්න ධර්මය. ඒව කියලා දෙන සංගරුවන සරණ යන්න. බුද්ධ සරණ, දහම් සරණ, සංඝන් සරණ. ධර්මයේ නිතර අහන්න. අර උපාය කුසල දහම් වැඩසටහනේ පුදුම විදියට නැනවත් වූ ජීවිතයට උත්තර දීපු හැටි අපි ඉගෙන ගන්නවා.
මොකද්ද දැන් මේ බවලතාගේ ප්‍රශ්නේ මොකක්ද අහමු? අනේ මාමණ්ඩි දැන් මේ ගාමිණී ටිකක් වයසයි. අනේ මාමණ්ඩි මට ගෙදර ඉන්න හිතෙන්නේ නැහැ. අපේ අම්මලා දිහා ඉන්න හිතෙන්නේ නැහැ. මොකද්ද මන්දා කෙව්වා. මේකිට බැඳපු ගෙදර ඉන්නත් හිතෙන්නේ නැල්ලු. ගිහිල්ලා අම්මලා ගෙදර ඉන්න හිතෙන්නේ නැල්ලු. මොකද්ද මන් දන්නේ නැල්ලු. දැන් ඕක අද කාලේ හැටියට ගත්තොත් මේ හිටියම රට යන්න හිතෙනවා. රට ගියාම මෙහෙ එන්න හිතෙනවා. එක තැනක ඉන්න බැයිලු. දැන් ඔයාලා මේකට උත්තරයක් හිතෙන් හිතන්නකෝ. රජ්ජුරෝ තමයි මේකට උත්තරේ දෙන්නේ හැබැයි. දැන් ඕන ආයෙත් යන හොඳයි නංගි පණ තිබ්බොත් උත්තරය අහගෙන එන්නම්කෝ. ඔහොම යනකොට හුඹහකින් ණයෙක් ඔළුව දාගෙන ඉන්නවා. ණයා අහනවා කොහෙද යන්නේ ගාමිණී? ඊට පස්සේ කිව්වා මං රජමාලිගාවට යනවා. අනේ මට ප්‍රශ්නයක් තියෙනවා බං. මොකද්ද කියලා ඇහුවා. ඕන තිරිසන්නුන්ගේ ප්‍රශ්නත් විසඳන්න වෙලා. මම මේ හුඹහේ අස්සේ බඩගින්නෙන් ඉන්නේ. බඩගින්නෙන් ඉන්නකොට ණයාගේ ඇඟ චූටිද ලොකුයිද? බඩගින්නේ ගොදුරක් නැතුව ඉන්න ණයාගේ ඇඟ චූටිද ලොකුයිද? චූටි. මෙයා කියනවා මම බඩගින්නේ ඉඳලා ඉන්නකොට මට මේ හුඹහයෙන් එළියට යන්න බෑ බං. හරි අමාරුවෙන් මං හුඹහයෙන් එළියට යන්නේ. හැබැයි ගොදුරු කාලා හැන්දෑවට බඩ පුරවගෙන ඇඟ ලොකු කරගෙන එනව නේද? සුටුස් ගාලා හුඹහ ඇතුළට එනවනේ මං. ඇඟ චූටිව තියෙද්දින් අමාරුවෙන් යන්නේ ඇයි හුඹහෙන්? ඊළඟට හොඳට කාලා බඩ පිරලා තියෙද්දින් වේගෙන් එන්නේ කොහොමද කියලා ඇහුවා. අනේ උක රජුරන්ගෙන් අහගෙන වරෙන්කෝ. ඔයාලට උත්තරයක් දෙන්න පුළුවන් වෙයිද? හිතෙන් හිතන්න. දැන් මම මේක කියවනවා තනියෙන් උත්තරයක් හිතනවා. ඒකට තමයි මේක එන්නේ. රජුර කොච්චර නුවණක් කරයිද කියලා. හොඳයි කියලා දැන් යනවා. ඔන්න 8 වෙනි ප්‍රශ්නේ ප්‍රශ්න 14ක් තියෙනවා මේකේ. 8 වෙනි ප්‍රශ්නේ. 9 වෙනි ප්‍රශ්නේ මුවෙක් මොන ගැහුණා. අර මුවා අහනවා ගාමිණී කොහෙද යන්නේ? රජමාලිගාවට යනවා කරදරයකට ලැබිලා. අනේ මට ප්‍රශ්නයක් තියෙනවා බං ගාමිණී. මොකද්ද කියලා ඇහුවා. මේ එක ගහක ළඟ තියෙන තනකොළ විතරමයි මට කන්න හිතෙන්නේ. වෙන තැන්වල තනකොළ කන්නම බෑ බං මට. අනේ රජුරුවන්ගෙන් අහපන් මොකද්ද ඔය කියලා. දැන් ඒකට ඔයාලා උත්තරයක් හිතන්න බලන්න. ඒ මුවාට එක ගහක් යට ළඟ විතරයි මේ කන්න පුළුවන් තනකොළ. අනිත් තැන්වල කන්න බෑයිලු. අපි බලමු රජුරුව අවසාන උත්තර දෙනවා. හොඳයි පණ තිබ්බොත් අහගෙන එන්න. 10 වෙනි ප්‍රශ්නේ. වටුකුරුල්ලෙක් මුණ ගැහුණා. වටුකුරුල්ල අහනවා ගාමිණී කොහෙද යන්නේ? මාලිගාව යනවා. කරදරයකට ලැබිලා. මොකද්ද මේ උඹට තියෙන ප්‍රශ්නේ? අනේ මට මේ එක තුඹහක් තියෙනවා. හේ හුඹහ උඩ ඉඳගෙන ලස්සනට කෑ ගහන්න පුළුවන්. මට මේ වෙන තැන් වලට ගියාට පස්සේ එහෙම කෑ ගන්න බෑනේ බං. ඕවා ඉතින් අපේ සමාජයට ගන්න පුළුවන්. අපි හිතන්නකෝ සමහර කොල්ලෝ ඉන්නවා සමහර තැනකට යනකොට හොඳට හැඩ වැඩ වෙලා යනවා. සමහර තැන් වලට ඔහේ යනවා. හරිද? සමහර තැන් වලට පිළිවෙලට යනවා. සමහර තැන් වලට පිළිවෙලට යන්නේ නැහැ. ඉතින් ওই වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා ඇහුවොත් උත්තරේ හොයාගන්නත් ඕන. ඒක වෙනම එකක් ඈ. ඊට පස්සේ 11 වෙනි ප්‍රශ්නේ තමයි වෘක්ෂ දේවතාවෙක් ගහකින් දෙවි කෙනෙක් මත වුණා. දෙවියා කිව්වා ගාමිණී ඡණ්ඩ කොහෙද යන්නේ? කිව්වා මම මාලිගාවට යනවා. අනේ මට ප්‍රශ්නයක් තියෙනවා. ඒකට උත්තරයක් හොයාගෙන වරේ. මොකද්ද ප්‍රශ්නේ? කිව්වා අනේ මට ඉස්සර හරියට පුද පූජා ලැබුණා මේ ගහට. දැන් මිනිස්සු කොළ අත්තක්වත් එල්ලන්නේ නැහනේ බං කිව්වා. දැක්කද අර කොළ අතු එල්ලන එක ඒ කාලෙත් තිබිලා. මෙහෙව තියෙනව නේද? අයනායක දෙයන කොළ අතු එල්ලන එක. දැන් කොළ අත්තක්වත් එල්ලන්නේ නැහනේ බං මිනිස්සු. ඊට පස්සේ හොඳයි දෙවියනි මං අහගෙන එන්නම්. ඊට පස්සේ 12 වෙනි ප්‍රශ්නේ. ආයේ ණයෙක් කුඹහකින් ආවා. ණයා ඇවිල්ලා කියනවා අනේ මට පිළිතුරක් ඕන. ඒ තමයි ඒ ණයා හුඹහෙන් නෙවෙයි. ඒ ණයා පොකුණෙන් මතුනේ. නාංගිව අරක් ගත්ත විලක්.
ඒ නාගරාජයා කියනවා ගාමිණී මේ විලේ ඉස්සර හරිය පිරිසිදුව තිබ්බා. දැන් මේ විල හරියට බොර වෙනවා. ඉස්ගෙඩියෝ පිරිලා මට අප්පිරිය වෙලා බන් තියෙන්නේ මේ පොකුණ. අනේ උඹ ගිහිල්ලා මේ වරෙල්ලකෝ මේ රජුරන්ගෙන් අහලා කියපන්කෝ කියලා. දැන් හරියට ඔක විල ගන්න එක ඔයාලගේ ජීවිතේට ගත්තොත් ඉස්සර අපේ ගෙදර ලස්සන පිළිවෙලට තිබ්බා. දැන් අපාය වගේ මොකක් වෙලාද මේ කියලා අහන්නේ? ඒ වගේ එකක්. අපාය වගේ ඊළඟට කයරපොත්තු පිරිලා හූනෝ පිරිලා කූඹි පිරිලා ගෙදර ඉස්සර හරියට පිළිවෙලට තිබ්බා. අන්න ඒ වගේ එකක් අහන්නේ. මේ පොකුණ කලෙන් පිරිසිදුව තිබ්බ නිල් කැටි වතුර දැන් බොර වෙලා ඉස්සු පිරිලා. මට අප්පිරියයි රජුරුවන්ගෙන් අහපන්. ඊට පස්සේ ඔය 12 වෙනි ප්‍රශ්නේ 13 වෙනි ප්‍රශ්නේ තාපසයෙක් මුණ ගැහුණා. තාපසය කියනවා ගාමිණී රජුරුවන්ගෙන් අහලා මට කියාපන් ඉස්සර මේ මගේ ආරාමේ තියෙන පළතුරු හරි රහයි. දැන් කිසි මෙලොව රහක් නෑ බං. අපේ ආරාමේ පළතුරු රස නොඋනේ ඇයි කියලා අහලා කියාපන්. ඔන්න ඔයාලා ගෙවල් වලත් ඉස්සර පළතුරු රසයි දැන් පළතුරු රස නැහැ. ඇයි කියලා උත්තරේ තමයි අහන්නේ. දැන් හැම එකටම ඔයාලට උත්තර දෙන්න පුළුවන්ද කියලා බලන්න. 14 වෙනි ප්‍රශ්නේ. තරුණ බ්‍රාහ්මණේ ගාමිණීට මුණ ගැහුණා. බ්‍රාහ්මණේ ඒ කියන්නේ ඉගෙන ගන්න කෙනෙක්. එයා කියනවා ගාමිණී ඉස්සර මං හොඳට පාඩම් කළා. දැන් මට පාඩම් හිටින්නේ නැහැ. ඉස්සර පාඩම් කළා දැන් පාඩම් කරන්න බෑ මතක ශක්තිය නැහැ. මතක ශක්තිය නැති වෙන්න හේතුව මොකද්ද කියලා රජුරුවන්ගෙන් අහපන් කිව්වා. මේවා ඔක්කොම අහගෙන දැන් ප්‍රශ්න කීයක්ද? 14ක්. එරන් රාජ සභාවට ගිහිල්ලා ඉදිරිපත් කළා. මහා ප්‍රඥ ආදාසමුඛ රජුරෝ විනිසුරු ආසනයේ අසුන්ගෙන සිටිනවා. එදා ප්‍රධාන ප්‍රශ්නේ ගාමිණී ඡන්දගේ නඩුව. ගාමිණී ඡන්ද ඉස්සරහට ගේනකොටම ආදාසමුඛ රජුරවන්ට මතක් වුණා අපේ පිය රජුරන්ගේ මාලිගාවේ හිටපු ගාමිණී නෙමෙයි කියලා. මෙයා පොඩි කාලේ මාව වඩාගෙන ගිහිල්ලා තියෙනවා කියලා. අර සත්පුරුෂයාට මොකද්ද මතක් වෙන්නේ? කෙලෙහි ගුණ. කළ උපකාරම් හිතට මතක් වෙන්නේ මොකක් කාටද? සත්පුරුෂයාට. නුවණැත්තාගේ ජීවිතේ නැමැති මැනික උපමට්ටම් වෙලා තියෙනවා මොකෙන්ද? කෙලෙහි ගුණෙන්. තමන්ට කරපු උපකාර මතකයි. නඩුවකට ගෙනල්ලා ඉන්න ගාමිණී දැකලා රජ්ජුරුවන්ට ගාමිණීගෙන් තමන්ට කරපු උපකාර මතක් වුණා. මොකද්ද කරලා තියෙන උපකාරේ? පොඩි කාලේ වඩාගෙන ඉඳලා. බලාපල්ලා මිනිසුනේ පොඩි කාලේ වඩාගෙන හිටපු කෙනාටත් කෙලෙහි ගුණ මතක් වුණ බෝධිසත්වෙක් අපේ බුදුරජාණන් වහන්සේ. පුංචි කාලේ ඔයාලා වඩාගෙන හිටපු මිනිස්සුන්ටම ඔයාලා දැන් නඩු කියනවා. තෝතෝ කියලා අතපය දික් කරනවා. ඉතින් නිවන ළඟයිද දුරයිද කියලා උඹලම හිතපල්ලා. කොච්චර නිවන දුරයිද අපිට කියලා. බත් කටක් දීපු කිරිපොව්ව අම්මා අප්පවත් පේන්න බැරුව අතපය දික් කරනවා නම් උඹලට කොහෙද නිවනක් ළඟ. ආදාසමුඛ රජුරවන්ට ගාමිණී තමව වඩාගෙන හිටිය කියලා මතක් වුණා. අනේ මේ මිනිස්සයා දැක්කේ නෑනේ ගොඩක් කාලයක්. ඉතින් එම්බා ඡණ්ඩ මෙතෙක් කාලයක් ඔබ කොහෙද හිටියේ? බොහෝ කාලයකට පස්සේ නුඹව දැක්කේ. අනේ දේවයන් වහන්සේ මහරජුරුව අන්තරා වුණාට පස්සේ දිවංගත වුණාට පස්සේ මම ඉතින් ඈත ජනපදයකට ගියා. මම මේ අහක යන කරදර ටිකට ලක් වෙලා ඒ අය රාජදූතයා පෙන්නලා මාව ගෙන්නගෙන ආවා. hina වෙලා කියනවා නියමයි. රාජදූතයා නිසා හරි මට උඹව දකින්න ලැබුණා. ප්‍රශ්න විසඳන එක මගේ බාරේ තියෙන්නේ. පළවෙනි නඩුව අරන් වරෙන් කිව්වා. ඔන්න පළවෙනි නඩුව ආවා. පළවෙනි නඩුව මොකක්ද දැන්? ඒක කියන්නකෝ මතකයිද කියලා? ඈ? හරක් දෙන්න දුන්නේ නැහැ කියලා. එන්නේ කිව්වා මොකද්ද ප්‍රශ්නේ? හරක් දෙන්න දුන්නේ නැහැ. ගාමිණී ඇත්තද? දැන් රජුරව අහනවා.
අවුරුදු 7යි. ඊට පස්සේ කෝ රජතුමනි මම දුන්නා. මට වචනෙන් කියන්න බැරි වුණා. නමුත් මාවත් එනවා හරක් දෙන්නත් ඇතුළට එනවා මේ මිනිස්සු දැක්කා. ඊට පස්සේ රජතුමා රාජ තේජසින් ඇහුවා එම්බා මිනිස තමන් දැනගනින් කාත් එක්කද මේ කතා කරන්නේ කියලා මේ රජුරොත් එක්ක සෙල්ලම් කරන්න එපා. උඹ දැක්කද නැද්ද හරක් එනවා? දැක්කා රජතුමනි දැක්කා කිව්වා. ඊට පස්සේ කිව්වා දැන් බලමු රජුරු නඩු විභාග කරන හැටි. එතකොට මේ මිනිස්සයා හරක් දෙන්න ගෙන්නුවේ නෑ ගෙනාවේ නෑ කියලා උඹගේ පිටට දැම්මා. ඊට පස්සේ ගෙටාවේ දැක්කේ නෑ කියලා ගෙදරට එනවා මට බොරුත් කිව්වා. ඒ නිසා හරි හරක් දෙන්න දුන්නේ නෑ කියලා කියන එක හරිනම් ගාමිණී උඹ මෙයාට කහවණු 1000ක් දෙන්න ඕන ණය. උඹ රජමාලිගාවේ හිටපු කෙනෙක් නිසා ඒ ණය කහවණු 1000 මම මාලිගාවෙන් දෙනවා උඹට. හැබැයි දැක්ක දේ දැක්කේ නෑ කිව්ව නිසා ගාමිණීගේ අත් දෙකෙන්ම මේකගේ ඇස් දෙක දැන් ගලවන්න ඕන කිව්වා. දැක්ක දේ දැක්කේ නෑ කිව්ව නිසා ඇස් දෙක ගලවපන් ගාමිණී. හරක් දෙන්න නැති වුණාට කහවණු 1000ක් දීපන් කිව්වා. හරි එළියට ගිහිල්ලා කතා කරගෙන එන්න කිව්වා. එළියට ගියාට පස්සේ අර මිනිස්සයා කිව්වා ගාමිණී කියන තැනකට වඳින්න. මගේ ඇස් දෙක නම් ගලවන්න එපා. පොඩ්ඩක් හිටපන් කියලා ඒ මිනිස්සයා ළඟ තිබ්බ කහවණු ටිකක් ගාමිණීට දීලා වැඳ දිව්වා. නඩුව විසඳුණාද නැද්ද? හරි ඊළඟ නඩුව ගේන්න කිව්වා. දැන් ඔන්න ඊළඟ නඩුව ආවා. ඊට පස්සේ මොකද්ද දැන් ප්‍රශ්නේ? මේ මිනිහා මගේ ගෑණිට පයින් ගහලා බඩේ හිටපු දරුවා මැරුවා රජතුමනි. ඇත්තද ගාමිණී? අනේ රජතුමනි එහෙම දෙයක් නෙවෙයි මේකයි සිද්ධ වුනේ කියලා ඇත්ත කතාව කිව්වා. ආය අර මිනිහයාගේ පැත්තට හැරුණා. දැන් උඹට වෙච්ච පාඩුව මොකද්ද කියපන්? අනේ රජතුමනි මට හම්බෙන්න හිටපු දරුවා නැති වුණා. මට දරුවෙක් ඕන කියලා කිව්වා. රජතුමා කිව්වා මම ඒක විසඳන්නම්. ගාමිණී උඹ මේ මිනිහාගේ ගෑණි ගෙදර අරන් ඵලයක්. දරුවෙක් හම්බුනාට පස්සේ දරුවයි ගෑණි බාර දීපන්. හරි දැන් එළියට ගිහිල්ලා විසඳගන්නේ මේ එළියට ගිහිල්ලා කිව්වා අනේ ගාමිණී කියන තැනකට වඳින්න. අපේ පවුල නම් කඩන්න එපා. ඒ මිනිහයාගේ අතේ තිබ්බ කහවණු ටිකක් ගාමිණීට දීලා වැඳ දිව්වා. ඊළඟ නඩුව ගේන්න කිව්වා. නියමයි හිටියානම් අද ඔය වගේ රජ කෙරෙන්නේ. ඊළඟ නඩුව ගේන්න කිව්වා. ඊට පස්සේ බලමු ඊළඟ නඩුව. ඊළඟ නඩුව ආවේ අස්පයාට පහර දුන්න එකනේ. ඊට පස්සේ මෙයා කිව්වා රජතුමනි මගේ අස්පයාට මෙයා ගහලා මැරුවා. මට මගේ දැන් අස්පයා නැති වුණා. ගාමිණී ඇත්තද? රජතුමනි මේක අස්පයා දුවගෙන ඉද්දී කිව්වා ගාමිණී දීපියෝකට මොකකින් හරි දීලා ඕක නවත්ත ගන් කිව්වා. මට අහුනේ ගලක් මං ගැහුවා මගේ අතින් කකුල් කැඩුනා. ඊට පස්සේ අර මනුස්සගේ පැත්තට හැරුණා. උඹ එහෙම කිව්වද නැද්ද ඕනෙකින් දීපන් කියලා. රජතුමනි කිව්වා. රාජ තේජසට බොරු කියන්න බෑ. හරි. හරකගේ කකුල කැඩුවේ ගාමිණී නුඹ. මාලිගාවේ හිටපු එකෙක් නිසා භාණ්ඩාගාරයෙන් කහවණු 1000ක් මේ මනුස්සයට දීපන්. මේ මනුස්සයා මුලින් කිව්වා මේ මනුස්සයා මං කියන්නේ නැතුව අස්වැයට ගැහුවා කියලා බොරු කිව්වා. ඉස්සල්ලාම ගාමිණී උඹ බොරු කියපු මේකගේ දිව කපන්න ඕන. ඊට පස්සේ අස්වැයට කහවණු 10 දෙන්න ඕන. එළියට ගිහිල්ලා විසඳගනින්නලා. අර මනුස්සෙක්ව ගාමිණී කියන තැනකටම දෙන්න මගේ දිව නම් කපන්න එපා කියලා ඉනේ තිබ්බ කහවණු ටිකක් ගාමිණීට දීලා වැඳ දිව්වා. නඩුව විසඳුණාද නැද්ද? විසඳුණා. ඊළඟ ප්‍රශ්නේ තාත්තා මැරුවා කියලා. ඊට පස්සේ කිව්වා නුඹගේ තාත්තා මැරුවද? ඊට පස්සේ ගාමිණී කිව්වා රජතුමනි මට පීඩනේ ඇවිල්ලා ඉවස ගන්න බැරි තැන මං කන්දෙන් පැන්න මැරෙන්න පැනපු ගමනක් මිසක්කා කවුරුවත් මරන්න පැනපු ගමනක් නෙවෙයි. ඉතින් මොහුගේ පියාගේ ඇඟ උඩට මං වැටුණා. ඒක මං පිළිගන්නවා. මං මොනවා කරන්නද කියලා ඇහුවා. හරි. තමුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද කියලා ඇහුවා අර ළමයාගෙන්. අනේ මට හිටපු එකම තාත්තා නැති වුණානේ කිව්වා. හරි මේ නඩුව විසඳන්න. උඹගේ අම්මා මේ ගාමිණීට දීපන් කිව්වා. ඒකල උඹ තාත්තා කියපන් කිව්වා.
හරි යනවා එළියට ගිහලා විසඳ ගන්නවා කිව්වා. ඊට පස්සේ කිව්වා අනේ අපේ පවුලට නම් උඹ නම් සෙට් වෙන්න එපා කියලා. අතේ තිබ්බ එකක් දීලා වැඳ වැඳ ගියා ඒ මාසේ. ඊට පස්සේ අනේ ආනන්ද ස්වාමීන් වහන්සේට සංසාරේ බුදුරජාණන් බෝධිසත්ව කොච්චර කරුණාව දැක්වද? කරදර වලින් මොදව ගන්න හැටිනේ. ඒ ඔක්කොම වලින් නිදහස් වුණාට පස්සේ ඔන්න දැන් වෙලාව අනුව දැන් වේගෙන් කියවගෙන යන්න වෙනවා විස්තර කරන්න බෑ. ඇහුවා රජතුමනි ඔබ වහන්සේට අප්‍රමාණ පිං දිගා සිරි වේවා මාගේ නුවණැති රජතුමනි මාව නිදහස් කළා. රජතුමනි මට ප්‍රශ්න 9ක් අතරමඟදී යොමු කළා. මට අහන්න අවසරද? අහන්න ගාමිණී අහන්න. මං වාගේ රජ කෙනෙක්ගෙන් හැම එකටම විසඳුම් ගන්න. ඊට පස්සේ ඔක්කොම අහගෙන ඉඳලා කිව්වා එහෙනම් ගාමිණී මං අග ඉඳලා විසඳන්නම් කිව්වා. දැන් අවසානයේ කිව්ව ප්‍රශ්නේ අර මතක හිටින්නේ නැති එකනේ. මං එතන ඉඳලා විසඳන්නම්. ගාමිණී ඔය බ්‍රාහ්මණයෙන් කලින් හොඳට පාඩම් කරලා තියෙනවා. ඒකට හේතුව මෙයාලා පාඩම් කරන තැන වෙලාවට හඬලන කුකුලෙක් ඉඳලා තියෙනවා. ඒ කුකුලා මැරිලා. දැන් ඔහි ඉබාගතේ හඬලන කුකුලෙක් ඉන්නේ. ඒ නිසා මෙයාලා වෙලාවටත් නැගිටිනවා අවේලාවටත් නැගිටිනවා. එතකොට එක වෙලාවට නැගිටින්න නැතුව හිතුන විදියට නැගිටින නිසා නිදිමත හැදෙනවා. නිදිමර ගාතේ පාඩම් කරනකොට මතක හිටින්නේ නැහැ. ඕන්න දුවේ පුතේ. පාඩම් කරනකොට නිදි කිරකිරා පාඩම් කරන්න හොඳ නැහැ කියනවා මතක හිටින්නේ නැහැ කියලා. ඒ නිසා වෙලාවට හඬලන කුකුලෙක් ඔය ඉන්න තැනට ගෙනාව නම් ඔය අයගේ ප්‍රශ්නේ විසඳෙනවා කිව්වා. ඇත්තටම වෙලා තියෙන්නේ ඒක. මේ ප්‍රඥාව කියන එක දිවසක් වගේ. නුවණ තියෙන කෙනා ප්‍රශ්න විසඳනකොට ඒක දැක්ක වගේම දන්නවනේ. ප්‍රඥාව කියන්නේ මොකක් වගේ එකක්ද? දිවසක් වගේ එකක්. දිවසක් වගේ ඉන්නේ දිවසටත් එහා ගිය එකක්. ඇත්තටම වෙලා තියෙන්නේ ඒක. එහෙනම් උත්තරේ ඒක. ඊට පස්සේ තාපසයාගේ ආරාමේ පළවැල රස නැති එක. මතකයි නේද ඒ සිද්ධිය? කිව්ව ගාමිණී ඔය තාපසයාගේ ආරාමේ මේකා හොඳට බණ භාවනා කරගෙන ඉඳලා තියෙනවා. පස්සේ ආරාමේ පළතුරු ගස්වල ගෙඩි හැදෙනකොට මෙයාට පොඩ්ඩක් මේවා ගැන ආස හිතිලා ඒ ගෙඩි කඩලා මේ මිනිස්සු විකුණලා තියෙනවා. දැන් බණ භාවනාව අත්හැරලා බිස්නස් එක පටන් අරන්. ඒතකොට බණ භාවනා කරගෙන ඉන්න හොඳ කෙනෙක් ඉන්න තැන නිසා තමයි මේ පළතුරු වල රස වැඩි. මොහු දැන් තාපසකම අත්හැරලා බිස්නස් එක පටන් ගත්ත නිසා රස නැහැ. දැන් ඉස්සර අපේ ගෙවල් වල පළතුරු හැදුනම අපි කනවා සත්තු කනවා. දැන් ගෙඩියක් හැදෙනකල් බලාගෙන ඉන්නේ විකුණන්න බලාගෙන. දැන් රස නැහැ. ඇත්තටම තාපසයෙන් ගිහිල්ලා අහනකොට වෙලා තියෙන්නේ ඕක. රජතුමා ගාමිණී අත පණිවිඩයක් යවුවා. උඹගේ රටේ රජුරෝ රවට්ටන්න පුළුවන් කෙනෙක් නෙවෙයි හරියට තාපසකම කරපන් කියලා. නියෝගයකුත් පිටත් කළා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ තමයි නාගරාජයාගේ විල බොර වෙන එක. ඒකට කිව්වා ඉස්සර නුඹලා ඒ නාගයාගේ විලේ නයි සමගියෙන් ඉඳලා තියෙනවා. දැන් නයි කා කොටා ගන්නවා. රණ්ඩු වෙනවා. ඒතකොට විලේ බොර වෙනවා. බොර වුණ විලේ සත්තු හැදෙනවා. ඔය විලේ නාගයන්ට සමගියෙන් ඉන්න ගියාපන් කිව්වා. මේ වගේ රජෙක් ඉන්න යුගයක නයෙක්වත් ભેද වෙලා ඉන්න එපා කිව්වා. ඇත්තටම ගිහිල්ලා අහනකොට ඒකම තමයි ප්‍රශ්නේ. ඔයාලා ගෙවල් ලස්සනට තියෙන්නේ ඔයා මහත්තයා දරුවෝ ඔයාලා සතුටෙන් ඉන්නවනේ. ඒතකොට සතුටෙන් ඉන්නකොට ඔයාලා ලස්සනට ගේ ආස්පස් කරගෙන මල් ටික තියාගෙන ඉන්නවා. රණ්ඩු සරුවල් වෙලා හිතට කහට එනවනේ. ඕකගේ රිදී ඕක හොදාගනි. අම්මා අතු ගා ගන්න නැතයි. නිකම්ම ගේ හැඩි වෙනවද නැද්ද? හැඩි වෙනවා. මිදුලේ වල් පැලයක් ගලවන්න කෙනෙක් නැහැ. ගෙයක් හැඩි වෙලා නම්, ගේ කැත වෙලා නම්, වල් ඉවලා නම් ඔයාලා ගෙදර කට්ටිය සමගි නැහැ. එකාට එකා නැහැ. ඇත්තටම ගිහිල්ලා බලනකොට ඒක තමයි කාරණේ. රුක් දෙවියගේ ප්‍රශ්නේ. රුක් දෙවියගේ ප්‍රශ්නෙට රජුරෝ උත්තරය දුන්නා. ඔය රුක් දෙවියා මීට කලින් ගමේ මිනිස්සු රැකලා තියෙනවා.
කැලේට යන මිනිස්සු. පස්සේ මිනිස්සු රකින්න නැතුව කියන්නේ කැලේට යන මිනිස්සුන්ට කරදර වෙනවා. ඒතකොට මිනිස්සු හිතනවා අපි නිකන් අතකොළ එල්ලලා පූජාවල් තියලා ආවට වැඩක් නෑ. කිරි ඉතුරුවට වැඩක් නෑ. අපිට කරදර වල අඩුවක් නෑ. ඒ නිසා පූජා ලැබෙන්නේ නෑ. ඉතින් ඒ නිසා රජ්ජුරුව කිව්වා ඔය දෙවියන්ට කියාපන් මිනිස්සුව රකින්න කියලා. ඒතකොට මිනිස්සු කරදර වලින් රකින්නකොට මිනිස්සුන්ට දෙවියන් ගැන විශ්වාසය ඇති වෙනවා. ඒතකොට මිනිස්සු දෙවියන්ට පූජාව තියෙනවා. ඇත්තටම ගිහිල්ලා බලනකොට සිද්ධිය ඒක. එතකොට දෙවියන්ට පුද පූජා තැබීමෙන් ආරක්ෂාව ලැබෙනවා. ඊළඟ කාරණාව පස්වෙනි කාරණාව වටුකුරුල්ලා. එක තැනක ඉඳලා ලස්සනට හඬලනවා. වෙන තැනක එහෙම හඬලන්න බෑ. ඊට පස්සේ කෝ අනිවාර්යෙන් ඔය තුඹහ අස්සේ නිදන් වස්තුවක් තියෙනවා. ඔය නිදන් වස්තුවට ඉව වැටිලා තමයි ඕක ඔතනම ඉන්නේ. ඒ නිසා එතන ලස්සනට හඬලනවා. ඔය හුඹහ කඩලා ගාමිනී නිදන් කලින් උඹ ගණන් කිව්වා. ඇත්තටම හුඹහ කඩනකොට නිදන් කලේ තිබ්බනේ. එහෙනම් කොල්ලෙක් පිළිවෙලකට යනවා නම් කොයි හරි තැනකට වෙනදාට වැඩිය සැරසිලා අනිවාර්යෙන් එතන කෙල්ලෙක් නැමැති නිදහනයක් ඇති. හරි වැඩේනේ. ඊට පස්සේ 6 වෙනි කාරණාව එක තනකොළ එක තැනක විතරයි කන්න පුළුවන්. අර මොහාට වෙන තැන් වල කන්න බෑ. ගාමිනී අනිවාර්යෙන් ඔය තනකොළ තියෙන තැන ගහක් ඇති. ගහේ මී වදයක් ඇති. ඒ මී වදේ පැණි වැටෙනවා පහලට. එතන විතරයි ඔය මුවා ඔය කන්නේ. ගාමිනී උඹ ගිහිල්ලා ඔය මී වදේ කඩාගෙන හොඳ පැණි ටික මට ඒවල ඉතුරු ටික උඹ කාපන් කියලා. ඇත්තටම ගිහිල්ලා බලනකොට මී වදයක් තියෙනවා. නුවණ අවුරුදු 7 රජ්ජුරුව දිවසින් බැලුවා වගේ කියන්නේ. මේ විසඳන නඩුවක් ගානේ සම්බුදු වෙන්න නුවණ ඇතුලේ වැඩෙනවා. ඉතින් බෝධිසත්ව කාලෙත් ඇහෙන් දැක්කා වගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් නම් බුදු කෙනෙක් ළඟ අපි ඉස්සරහට යනකොට බුදු කෙනෙක් ඉස්සරහා අපි ගැන මොනවා කියන්නද පින්වතුනි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ ඇහුවේ 7. ඔව් ණය තුඹසෙන් එළියට එන්නේ අමාරුවෙන්. යන්නේ වේගෙන් කිව්වා. අනිවාර්යෙන් ගාමිනී ඔය තුඹසෙත් නිදහනයක් තියෙනවා. නිදහනේට ආසාවෙන් මැරිලා තමයි ඔය ණය නිදහනේ රකින්නේ. ඔය ණය පනලා නිදහනේ ගනින් කිව්වා. නිදහනේ දාලා යන්න අකමැත්තට තමයි කිව්වා අමාරුවෙන් යන්නේ. කාලා නිදහනේට ආසාවෙන් වේගෙන් එනවා කිව්වා. උදාහරණයක් කොල්ලෝ කෙල්ලෝ ෆෝන් එක ඔබ ඉඳලා ගෙදර ෆෝන් එක දාලා අමාරුවෙන් ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙලා වේගෙන් ගෙදර එනවා. ෆෝන් එක නැමැති නිදහනේ නිසා. ඊට පස්සේ කියනවා ගාමිනී 8 වෙනි ප්‍රශ්නේ තමයි අර මේ ගෑණියෙකුට තමන්ගේ ගෙදර ඉන්න හිතෙන්නේ නැහැ අම්මලා ගෙදර ඉන්න හිතෙන්නේ නැහැ. අනිවාර්යෙන් ගාමිනී ඔය ගෑණිට අතරමැඟ හොර මිනිහෙක් ඉන්නවලු. මිනිහාගේ ගෙදර ඉන්නකොට අර මිනිහා මතක් වෙනකොට අම්මලා ගෙදර ගිහිල්ලා එන්නම් බං කියලා යනවා. ගිහිල්ලා නාඩගම් අතලා යනවා මහ ගෙදරට. මහ ගෙදර ගිහිල්ලා ඉනකොට ආයෙ හොර මිනිහා මතක් වෙනවා. අම්මා මම ගෙදර යන්නම් බං කියලා එහෙන් එනවා. ආයෙ නාඩගම් අතලා මේ ගෙදර එනවා. රජ්ජුරුව මේ විස්තරය දැනගත්තා. තමන්ගේ මිනිහාගේ යටතේ හිටපන් කියලා රාජ ආඥාවක් නිකුත් කළා කියලා ගාමිනී කියපන් ගවෝ. අර ගෑණි බය වෙලා පූස් පැටිට්ටි වගේ ඉන්නවා දැන් ගෙදර. ඒ වැඩේ හරි. ඊළඟ ප්‍රශ්නේ තමයි 9 වෙනි ප්‍රශ්නේ ගණිකාවට ආදායම් නැහැ. කිව්වා ගණිකාවට ගණිකා ධර්මී කියලා එකක් තියෙනවා. ඒ තමයි ගණිකාවට සල්ලි දීලා කවුරු හරි වෙන් කරගත්තොත් එයා යනකල් ආයෙ මිනිස්සෙකුගෙන් සල්ලි ගන්න බෑ. එන සෑම මිනිස්සයාටම එකම විදිහට උපස්ථාන කරන්න ඕන. ওই ගෑණි එහෙම නෑ කිව්වා. ওই ගෑණි වැඩියෙන් සල්ලි දෙන අය විතරයි කිව්වා ඇසුරු කරන්න. ඊට පස්සේ වැඩියෙන් සල්ලි දෙන අයත් ඔහේ අයින් නැතු යනවා. අනිත් මිනිස්සුත් එන්නේ නැතු යනවා. ওই ගෑණිට දැන් බත් ටිකක් වත් නෑ කිව්වා. එන මිනිසුන්ට ඔයාගේ වෘත්තිය ඒකනම් ඒ වෘත්තියේ තියෙන නීතිය ක්‍රියාත්මක කරන්න කියලා රජුරු නියෝග කළා කියලා කියපන් කිව්වා. ඇත්තටම හරි කාරණාව. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ මොකද්ද?
අර ගම් ප්‍රධානියා ප්‍රියමනාප වුණානේ. ඒකට දැන් ප්‍රියමනාප නැහැනේ හේතුව මොකද්ද කියලා. ගාමිණී කියාපන් ওই ගම් ප්‍රධානියා මුල්ම කාලේ හරියට ගමේ මිනිසුන්ට සේවාව කළා තියෙනවා. ඊට පස්සේ ගමේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳලා තියෙනවා. සාමදාන විනිශ්චයකාර තනතුරු දැල්ලා තියෙනවා. පස්සේ කාලේ ওই මිනිහා අල්ලස් අරන් තියෙනවා. අල්ලස් අරන් දිනකොට මිනිස්සුන්ට විශ්වාසය නැහැ. විශ්වාසය නැතිකොට ළඟට එන්නේ නැහැ. ළඟට එන්නේ නැතිකොට පඳුරු පාක් උඩන් ගේන්නේ නැහැ. පඳුරු පාක් උඩන් ගේනකොට ওই මිනිහා ගේන්නේ නැතිකොට කන්න බොන්න නැති වෙනවා. හොඳට හිටපු මිනිස්සයාට පාණ්ඩු හැදිලා තියෙන ඕක නිසා කියලා කියපංගෝ. හරියට තමන්ගේ ග්‍රාම සේවකෝ වැඩේ හරියට කරපන් රජුරෝ මේ ගැන නියෝගයක් නිකුත් කරලා තියෙන්නේ කියලා කියාපංගෝ. වැඩේ හරි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? ඉවරයිද? ඉවරයි. ඊට පස්සේ ගාමිණී ටිකෝ ගාමිණී මෙහි ඉන්න බැයිද? රජතුමනි මං පැත්තකට වෙලා ඉන්නම් කිව්වා. එහෙනම් ඒ ගමේ ආදායම උඹ අරගෙන හොඳට ජීවත් වෙනින් කියලා ගමේ ආදායම එහාට පවරලා විටින් විට පඳුරු පාක් උඩන් යවලා සමගියෙන් සතුටින් හිටියා. අවුරුදු 7 රාජ කුමාරයෙක් වෙලා ඉද්දින් පින්වත් මහණෙනි විසඳන්න බැරි ප්‍රශ්න විසඳන රජ කෙනෙක් වුණා. ඒක මට ප්‍රඥා පාරමිතා වුණා. ඒ ප්‍රඥාවෙන් තමයි මම පටිච්ච සමුප්පාදය අවබෝධ කළේ. පංච උපාදානස්කන්ධය අවබෝධ කළේ. ඒ නිසා පින්වතුනි ඉතින් මේ ගාමිණී ඡණ්ඩ වෙලා ඉපදුනේ ආනන්දයන් වහන්සේ. රජ්ජුරුව තමයි අපේ මහ බෝධිසත්වයන් වහන්සේ. මේකේ තියෙනවා බෝධිසත්වයන්ගේ නුවණ වැඩිච්ච හැටි. ඊළඟට තමයි ආනන්දයන් වහන්සේ කරදර වලටපත් වෙලා බේරිච්ච හැටි. දැන් බලන්න අර සියදිවි නසා ගත්තා නම් මේ කිසිම යහපතක් තියනවද? නැහැ. ඔයා දන්නවද අර තුන් පාරක් බෙල්ලි වල්ලාගෙන ලණුව කැඩිච්ච කෙනාට මොකක්ද උනේ කියලා? තුන් පාරක් බෙල්ලි වලේලාගෙන ලණුව කැඩිච්ච මිනිස්සයා ඇලකෙන් වතුර හරවනකොට ඇලේ තිබ්බ මණිකක් කෝටි 50ක. මේ මිනිස්සයා දැන් කඩපේලියක් දාගෙන ඉන්නවා. නංගන් කිව්වොත් ඔයාලා දන්නවා. ඒ නිසා මම මයිකෙන් කියන්නේ හරි නෑනේ. කියන්නේ සමහරට එයා මොනවද හිතුවොත්. තුන් පාරක් මැරෙන්න ගිහලා ලණුව කැඩිලා බේරුණා. කෝටි 50ක මණික් ගලක් හම්බ වුණා. පස්සේ දැන් ව්‍යාපාරිකේ. ඒ නිසා මැරෙන්න එපා. ජීවත් වෙන්න. ජීවිතේට මූණ දෙන්න. අඬාගෙන හරි ඉන්න. අපි කොහොම හරි බලමු මේක ගැට ගහ ගන්න. මේ මීට කලින් මැරුණා නම් ඔයාලගේ අතින් ආනන්ද මහසෑය හැදෙන්නේ නැහැ. මේ බණ ටික ඇහෙන්නේ නැහැ. ජීවත් වෙච්ච නිසා අනේ මේ මිනිස්සු ආනන්ද මහසෑය නිසා පින් කරගන්න හැටි. අවුවේ පිච්චි වත් පිළිවෙක් කරන හැටි. ඔයාලගේ නිවන මෙතනින් හැදෙනවා පින්වතුනි. ඔයාලගේ දුක මෙතනින් ගෙවෙනවා පින්වතුනි. සසර ගමන කෙටි වෙනවා පින්වතුනි. මේ වෙහෙර ඔයාලට ශක්ති පමණෙන් කාලෙන් ධනෙන් ශ්‍රමයෙන් මිල මුදලින් කැපවීමෙන් එකතු වෙලා මේ මහසෑය හදන්න. එදාට මේ මහසෑයෙන් බුදුරැස් විහිදෙනවා නියතයි. ඉතින් ඒ නිසා අපි කාටත් අපේ ජීවිතේ ප්‍රශ්න කරදර අභියෝග හමුවේ මුහුණ දෙන්න ශක්තිය නුවණ විසඳුම් ගන්න ශක්තිය නුවණ ලැබේවා. මිනිසයාට තනියෙන් විසඳුම් ගන්න බැරි නිසා තමයි මේ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේගෙන් උපදේශ ඕනන්නේ. ඒ නිසා තමයි අපි ධර්ම දේශනාවලින් ජීවිතයට මුහුණ දෙන්න හැටි උපදේශ දෙන්නේ. ඒ දෙන්නේ ඔයාලගේ නුවණ වැඩි වීම පිණිස. උපාය කුසල ධම් දේශනා මාලාව අහන්න අනිවාර්යයෙන්ම. ඉතින් ඒ නිසා ඔබ අප කාටත් උතුම් සම්බුදු බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේ තේජසෙන් අනද මුනිදුගේ තේජානුභව බලයෙන් සෙත් වේවා. පින්වත් හර්ෂ ලියනගේ මහත්මයා නිමාලි රත්නායක මහත්මිය මේ පින්කම කරන්නේ දම්සිල ලියනගේ පුතාට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත්තියත් බුද්ධ ශාසනයේ පිහිට රැකවරණයක් සැලසේවා කියන අදහසෙන් ඒ දරුවාට තිබෙන පෙනෙන නොපෙනෙන සියලු කරදර බාධා දුරු වෙලා සියලු රැකවරණ ආරක්ෂාව සැලසේවා. බුදු සසුනේ පිහිට ලැබේවා. දුක් නිවේවා දුක් ගෙවේවා. ඒ වගේම හර්ෂ ලියනගේ නිමාලි රත්නායක යන දෙපළටත් සුජීවත්ව සිටින ආර්.එම්. ගුණරත්න එල්.ජී. වයමන් යන පියවරුන්ටත් W.M. ස්වර්ණලතා සහ ආර්.එම්. ලලිතා යන මෑණිවරුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා.
මිය පරලෝකයේ එල්.ජී. පුංචි බණ්ඩා, ආර්.එම්. රම් බණ්ඩා, ආර්.එම්. ජිනදාස බණ්ඩා, WM. අබේරත්න යන පියවරුන්ටත් කතරිනා හාමිනේ, ඩිංගිරි අම්මා, එම්. හාමිනෝනා, ආර්.එම්. ඩිංගිරි අම්මා යන මෑණිවරුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව සිටින ආර්.එම්. කල්පනී රත්නායක, රොෂාන් රත්නායක, නිසංසලා ලියනගේ යන සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ දූ දරුවන් හැමට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සම්පත් ලැබේවා. ඕස්ට්‍රේලියාවේ බිස්බන් වල සිට මේ පින්කමට සම්බන්ධ වූ ඒ පින්වතුන්ට අමා නිවන පිණිස මේ ධර්ම දානය හේතු වේවා. අපගේ ගුරු දෙවිඳුන්ට දිගාසිරි වේවා. ඔබ අප කාටත් ජීවිතයේ අභියෝග වලට මුහුණ දීලා නිවැරදි විසඳුම් ලබාගෙන උතුම් සත්පුරුෂයන් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරගෙන බොහෝ පින් බොහෝ කුසල් රැස් කරගෙන නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.